හරි අපි ලාස්ට් වීක් එකේ මේ ලාස්ට් සෙෂන් එකේ ලාස්ට් වීක් එකේ නෙමෙයි ලාස්ට් සෙෂන් එකේ කළානේ මේ මොකක්ද පියරින් කනෙක්ටිවිටි පැත්ත කළා. ඉතින් අද අපි බලමු මේ ට්‍රැෆික් මැනේජ්මන්ට් කිව්වහම මේ ඇෂුවර් විතරක් නෙමෙයි දැන් මේක ජෙනරල් ටර්ම් එකක්. ඒ කියන්නේ මේක අපිට ඔන් ප්‍රොමයිස් පැත්තත් අයිති වෙනවා. දැන් ට්‍රැෆික් මැනේජ්මන්ට් කිව්වහම ගොඩක් අය අපි පාවිච්චි කරන්නේ ට්‍රැෆික් එක මැනේජ් කරනවා කියන දා. ඒ කියන්නේ මීනින් එකෙන්ම ගත්තොත් එහෙම මෙතෙන්දී ගොඩක් වෙලාවට අපි මේක කොහොමද හැන්ඩල් කරන්නේ ස්පෙෂලි අපි මෙතෙන්දී ඇත්තට මේ පාඩමත් එක කරන්නේ ලෝඩ් බැලන්සින් පැත්ත බේසිකලිම හරිද ට්‍රැෆික් මැනේජ්මන්ට් එක ගත්තා ලෝඩ් බැලන්සින් පැත්ත රවුටින් ඊට පස්සේ ඉන්ස්පෙක්ෂන්ස් ඒ හැම එකක්ම අයිති වෙනවා හරි අපි මෙතෙන්දී කතා කරන්න ගොඩක් රට මේ කොම්පොනන්ට් එකේදී අනේ තාම නෑ තාම නෑ මචා කරන්න රෙකෝඩින් එක යනවා ඒ වුණාට මේ මම තාම ෂෙයා කරලා මම දැන් ෂෙයා කරන්න හරි ඉතින් මේකෙදී මොකක්ද අපි කතා කරන බේසිකලි ලෝඩ් බැලන්සින් සොලියුෂන් එක ගැන. එතකොට 104 එකනේ දැන් මම මේ දවස්වල කරන්නේ. එතකොට ඒකෙදී කතා කරන්න තියෙන ලෝඩ් බැලන්සින් එක. ලෝඩ් බැලන්සින් සොලියුෂන්ස් ගැන. එතකොට ලෝඩ් බැලන්සින් සොලියුෂන්ස් ගත්තාම මෙතෙන්දී අපිට කොටස් හතරක් කතා කරනවා මෙතෙන්දී. ස්පෙෂලි 104 එකේදී අපිට කවර් කරන්න තියෙන්නේ ඇප්ලිකේෂන් ගේට් එක සහ ලෝඩ් බැලන්සර් කියන එක. ඊට පස්සේ ෆ්‍රන්ට් ඩෝ ඇන්ඩ් ට්‍රැෆික් මැනේජ් කියන එක ඊට පස්සේ සෙෂන්ස් වල ඉන්නේ මට මතක විදිහට මේක එන්නේ maybe 500 700 දෙකෙන් එක. ඒ දෙකේදී මම මේ ටික ඔක්කොම එකතු කරලා ස්ලයිඩ්ස් ටික හදලා තියෙනවා. ඒක කරමු. මම මේ ඉස්සල්ලාම ප්ලෑන් කළේ ඇත්තටම මේ තුනම එකට ගෙනියන්න. දැන් ඒ කියන්නේ ඇප්ලිකේෂන් ගේට් එක කතා කරද්දී ඒකත් එක්කම වෙබ් එකක් කතා කරන්න කියලා පස්සේ හිතුවා දැන් අර මෙතන දැන් හොඳටම දන්න කට්ටියක් තියෙනවා දන්නේම නැති කට්ටියක් තියෙනවා. එතකොට එහෙම කරගෙන යද්දී උතන පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හින්දා තමයි මම අර බැලුවේ 105 එක නෝමල් කරන විදිහට කරනවා. කරලා ඊළඟ දෙකේ එකතු කරනවා. ඊළඟ දෙකේ 500 කියන තනිකරම මම හිතන්නේ සිකියුරිටි පැත්ත තියෙන එකේ 700 එක ඩිසයිනින් පැත්ත. එතකොට 700 එකයි 500 එකේ බේසික් එකක් තමයි මේ යන්නේ. හරි. එතකොට එහෙම කරොත් ලේසි කියලා මට හිතුණා. ඉතින් ලෝඩ් බැලන්සින්ස් ගත්තොත් එහෙම සොලියුෂන්ස් විදිහට Azure වල තියෙන අපි දැන් ගත්තොත් ඔන් ප්‍රොමයිස් පැත්තේ අනිවාර්යයෙන්ම මට කියන්නේ නිකන් අපි ලෝඩ් බැලන්ස් එකක් දාන්නේ ඇයි කියන එක පොඩ්ඩක් අයිඩියා එකක් තියෙනවද කාටවත් මෙතන ඉන්න ලෝඩ් බැලන්ස් එකක් ඇයි අපි ලෝඩ් බැලන්ස් එකක් දාන්නේ කවුරු හරි කියන්න බලන්න තුන්දෙනාගේ ඇයි ලෝඩ් බැලන්ස් එකක් සාමාන්‍යයෙන් අපි දාන්න රික්වයර්මන්ට් එකක් කියන්නේ දැන් Azure ගැන විතරක් නෙමෙයි සාමාන්‍ය විදිහට හිතන්න අනිත් සිස්ටම් එක බැලුවාම ඔව් ඒ කියන්නේ එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ඔව් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම දැන් මොකක් හරි අපි ලෝඩ් බැලන්ස් එකක් යූස් කරන ටෙක්නොලොජි එකක් ගත්තොත් එහෙම මොන වගේවද ඔලුවට එන්නේ බේසිකලිම අපි සාමාන්‍ය ලෝඩ් බැලන්ස් එකක් දාන්නේ මොන වගේ දේවල් දාදිද ගොඩක් වෙලාවට දාන්නේ වෙබ් සර්වර්ස් තව මොනවද ෆයර්වෝල් ට්‍රැෆික් හරි තව මොනවද ලොකුට හිතන්න එපා බේසික් හිතුවොත් ඔක ඔලුවට එනවා මේ මොනවද දාන්න ඕනේ කියලා ඒ කියන්නේ සරල විදිහට හිතුවොත් එනවා මම සාමාන්‍ය එදිනෙදා අපි පාවිච්චි කරන දේවල් මොනවද ලෝඩ් බැලන්සර්ස් වෙන්නේ වෙබ් සර්වර්ස් කිව්වම සාමාන්‍ය ඒක කොමන් හරි නේ ඒක ඔලුවට එනවා ටක් ගාලා හරි මං කියන දැන් අපි සාමාන්‍ය ලෝඩ් බැලන්සර්ස් දානවා ගොඩක් වෙලාවට මේල් සර්වර්ස් වලට දානවා එක්ස්චේන්ජ් වගේ දේවල් වලට දානවා ඊට පස්සේ තව සමහරට ෆයිල් සර්වර්ස් වලට දාන්න පුළුවන් ඊට පස්සේ තව මොනවද RDS remote desktop services වලට දාන්න පුළුවන් load balancers. හරි. එතකොට load balancers කියලා ගත්තාම අපිට identify වෙනවා load balancers software load balancers and hardware load balancers කියලා දෙකක් තියෙනවා. හරි. එතකොට hardware load balancers තමයි ගොඩක් අපි critical දේවල් වල දාන්නේ. කියන්නේ ඒක තමයි සාමාන්‍ය reliable කියන්නේ on premise පැත්ත use කරනවා. software load balancers කිව්වහම අපිට ඒකට නිකන් අර DNS round robin එකත් කතා කරන්න පුළුවන් software load balancer එකක් විදියට. හරි ඊට පස්සේ අපි දැන් ඔය RDS වල දානවා RDS වල දාන කනෙක්ෂන් බ්‍රෝකර් කියන එක. ඒකත් එක්තරා විදිහක ලෝඩ් බැලන්ස් එකක්. හැබැයි ඒක තියාගෙන අපිට RDS වල ඉස්සරහට දාන්න පුළුවන් ලෝඩ් බැලන්ස් එකක්. හරි. එතකොට සාමාන්‍යයෙන් බේසිකලි මේ ලෝඩ් බැලන්ස් එකෙන් වෙන්නේ එළියෙන් එන ට්‍රැෆික් එක මොකක් හරි සර්විස් එකේ එන ට්‍රැෆික් එක බෑක් එන්ඩ් එකේ තියෙන සර්වර්ස්
එකක් හෝ එකක් නෙමෙයි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර බෙදලා යවන එක තමයි කරන්නේ. ඒ කියන්නේ අර තනි සර්වර් එකකට දැන් උදාහරණයක් වෙබ් සර්වර්ස් ගැන කිව්වොත් වෙබ්සයිට් එකක් අපි පබ්ලිෂ් කරලා තියෙනවා නම් එක සර්වර් එක දාලා අපිට ඒ සර්වර් එකට එළියෙන් එන රික්වෙස්ට් ටික හැන්ඩල් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ වෙබ් සර්වර්ස් එකකට වැඩි ප්‍රමාණයක් ඩිප්ලොයි කරනවා. එකම වෙබ් සර්වර් එක. ඒක අපි ෆාම් එකක් විතර බෑක් එන්ඩ් එකේ 10ක් 15ක් 100ක් එහෙම දානවා. දාලා අපි කරන්නේ ඊට ඉස්සරහින් ලෝඩ් බැලන්ස් එකක් දාලා අර එන පබ්ලික් ට්‍රැෆික් එක හරි වෙබ් ට්‍රැෆික් එක ඩිස්ට්‍රිබියුට් කරනවා අර බෑක් එන්ඩ් එකේ තියෙන සර්වර්ස් අතර. ඒක ඩිස්ට්‍රිබියුට් කරද්දී එක එක කන්ඩිෂන්ස් තියෙනවා. ඉතින් කොහොමද ඩිස්ට්‍රිබියුට් කරන්න කියලා. කියන්නේ weight එක අනුව ඊට පස්සේ කොච්චර percentage එකද නැත්නම් equal යවනවද එහෙම තියෙනවා. සාමාන්‍ය generally ඔක තමයි load balances කියලා කිව්වම ආයෙත් කතා කරන්නේ. ඉතින් අපි Azure පැත්තට આવොත් එහෙනම් Azure වල අපිට තියෙනවා ගොඩක් කරලා අපි දැන් අපිට ඇත්තටම මෙතෙන්දී hardware load balances පේන්නේ නැහැනේ. Azure වල තියෙන තනිකරම software appliances තියෙන්නේ. හරි. එතකොට හැබැයි back end එකේ මේකෙදි ඇත්තටම data center level එකේ ඒගොල්ලෝ සමහරට maybe මොනවා හරි hardware balances use කරනවා ඇති අනිවාර්යයෙන්. අපි දන්නේ මොනවද කියලා. අපිට පෙන්වන්නේ software load balance එකක් විදිහට ඒක නමක් එක තමයි පෙන්වන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මේන්ලිම අපිට අයිඩෙන්ටිෆයි කරලා දින තැන load balances හතර තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට ඒක ෆීච් එක සහ යූසේජ් එක අනුව වෙනස් වෙනවා මේකේ අපි කොයි වෙලාවද කොයි තැනට යූස් කරන්න කියන එක. හරි. ගයිස් විනාඩියක් දෙන්න මට. කෝල් එකක් එනවා විනාඩි දෙකෙන් ආස කරලා ඉන්න. රයිට්. හරි පටන් ගමු. ආපහු. මේ ඉතින් මෙතෙන්දී ඇත්තටම අපි ඉස්සෙල්ලාම load balance අපි මේ පාඩමේ පළවෙනි පාර ඉස්සෙල්ලාම තියෙන අපිට මේ load balance එක ගැන කතා කරනවා. ඊට පස්සේ application gate එක තමයි second part එක තියෙන්නේ. එතන දැන් අපි මේක ගත්තොත් එහෙනම් මේක මෙතන මැද්දෙන් අපි ඉරක් කැන්දොත් කොහොමද මේක මෙන්න මේ විදිහට ලයින් එකක් ගෙහුවොත් එහෙම මේක එක පැත්තක්. මේක එක සර්විස් එක. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ගේට්වේ and front door කියලා කියන්නේ ඔයගොල්ලන්ට පේනවා මේකේ යූසේජ් එක පොඩ්ඩක් සමානයි. ඒ කියන්නේ මේ දෙකම තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ප්‍රොටෝකෝල්ස් විදිහට ගත්තොත් එහෙම වෙබ් ට්‍රැෆික් එක මොනිටර් එක. ඒ කියන්නේ වෙබ් සර්විස් වලට තමයි මේක තියෙන්නේ. වෙබ් ඇප්ලිකේෂන් මොනිටර් කරන්න තමයි ඇත්තටම නැත්තම් සපෝට් ඒ කියන්නේ ඒක ලෝඩ් බැලන්ස් කරන්න තමයි මේ front door and application gateway කියන දෙක අපි පාවිච්චි කරන්නේ. අපි load balancers and traffic manager කියලා ගත්තොත් අනිත් general දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. ඉතින් මෙහෙම ගත්තොත් එහෙම දැන් අපේ application gateway එකක් ගත්තොත් එහෙම මේක මම කිව්වා අනිවාර්යයෙන්ම web application එකක් manage කරන්න. මෙතෙන්දී අපි මේක ගොඩක් වෙලාවට application gateway එක security පැත්තත් මෙතන component එකක් විදිහට තියෙනවා. හැබැයි අපිට ගොඩක් මේකේ security component එක අපි use කරනවා නම් මෙන්න මේ WAF කියන කෑල්ල ඉස්සරහට එනවා. හරි. ඒ කියන්නේ මේකේ security part එක තමයි WAF කියන්නේ web application firewall කියන එක. application gateway එක අපි ගද්දී අපි use කරද්දී අපිට කොටස් දෙකකට පුළුවන් utilize ඒ කියන්නේ පාවිච්චි කරන එකක් තමයි application gateway කියන කෑල්ල විතරක් පුළුවන් අපිට ගන්න. අපි security පැත්ත consider කරනවා නම් WAF කියන එකත් එක තමයි ගන්න. හරි. එතකොට මේ දෙකේ price එකත් වෙනස් වෙනවා. අපිට ඔයගොල්ලන් මේ 104 එකේ තියෙන මේ application gateway කැලේ විතරයි WAF component එක නෑ. WAF component එක තනිකම security rules ටික implement කරන එක තමයි තියෙන්නේ එතන. හරි. ඉතින් මෙතෙන්දී ගොඩක් අපි සාමාන්‍යයෙන් industry enterprise level එකේ දාදී අනිවාර්යයෙන්ම මේ WAF එකත් එක තමයි දාන්නේ. නැත්තම් තේරුමක් නැහැ application gateway එකත් එක දාදී especially web servers වලට. මොකද ඒක web servers කියන්නේ එළියට expose වෙන එකක් හැමතිස්සෙම. එතකොට එලියෙන් අයද්දී අනිවාර්යයෙන්ම ට්‍රැෆික් එක අපිට ට්‍රස්ට් කරන්න බෑ. එතකොට අනිවාර්යයෙන්ම මේ සිකියුරිටි කැලලක් තියෙන්න ඕනේ. හරි. ඒකේ තමයි තියෙන්නේ දැන් ওই DDoS attack වලට ඊට පස්සේ SQL injection වලට ඒ වගේ වට by default rules තියෙනවා. අපිට ඒක customize කරන්න පුළුවන් rules ඒවෙන් protect වෙනවා.
හරි එතකොට මෙතන පෙන්වන මේකේ මේ usage එක ගත්තොත් optimize delivery from application server farms while increasing the application security by application firewall web application firewall හරි එතකොට security එක මෙතන මෙයා කියන්නේත් web application firewall එකෙන් තමයි manage වෙන්නේ අපිට load balance එක අපිට application gateway එකෙන් කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපි front door ගත්තොත් එහෙම front door එක ඒක globally තියෙන service එකක් අපිට ඒක global level එකේ අපිට application gate එක සමාන අපිට එකක් කරන්න ඕන නම් ඒත් ගත්තොත් එහෙම මෙතන ඔයාලට පේනවා application gate එක අපිට පාවිච්චි කරනවා region level එකේ විතරයි global level එකේ අපිට ඕන නම් අනිවාර්යයෙන්ම front door එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ example එකකට ගත්තොත් එහෙම දැන් අපේ web application farm එක තියෙන්නේ අපේ region එකේ න අපි දාන South East Asia region එකේ විතරක් නම් අපි එක region එක විතරක් නම් අපේ අපේ farm එක තියෙන අපිට අන්න web application gate එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ අපේ එක web server එකක් තියෙනවා South East Asia region එකේ තව servers දෙකක් තියෙනවා තව different regions වල. එතකොට ඒක අපිට බෑ මේකෙන් manage කරන්න. හරි එතකොට අපිට එහෙම යනවා නම් අපිට මෙන්න මේ global level එකකට යන්න වෙනවා front door කියන එකට හරි ඉතින් ඒ option එක ගන්න වෙනවා ඉතින් පොඩ්ඩක් pricing වල difference එකක් තියෙනවා අනිත් එක මම අර මුලදිම කිව්වා Azure services තියෙනවා region independence කියලා region independence කියලා කියන්නේ ඒක region එකක් අපිට specify කරන්න බෑ අපි සාමාන්‍යයෙන් අපි VM එකක් හදාලා region එක පෙන්වන්න දෙනවනේ ඒකෙදි ඒක හොඳම උදාහරණ දෙක තමයි මෙන්න මේ front door කියන එක සහ traffic manager කියන එක. හරි මේ දෙකම region independent මේ දෙකට region එකක් නැහැ මොකද මේව operate වෙන්නේ global level එකේ හින්දා. මේකට අමතරව මේ දෙකට අමතරව අනිත් service එක මොකද්ද region independent තියෙන අපි කතා කළා මුලදිම. region independent අනිත් service එක මොකද්ද very common service එකක් තියෙනවා. ඒක මොකද්ද? මතකද කාටවත්? මොකක්ද කියලා region එකක් අපිට දාන්න බැරි service එකක් තියෙනවා මොකද්ද හරි අනිත් ඒක තමයි enter id එක enter id එකට region එකක් නැහැ මේ enter id front door traffic manager කියන ඒවා region independent එක across the globe deploy වෙලා තියෙන දේවල් හරි මේක මොකද මේවා behavior එක්ක region එකක් define කරන්න බෑ එතකොට ඒවා මේ වගේ private වෙනවා හරි ඊට අමතරව ගත්තොත් එහෙම environments ගත්තොත් එහෙම මේවෙන් manage කරන්න පුළුවන් environments මොනවද මේ දෙකෙන්ම front door and application gateway එකෙන් දෙකෙන්ම පුළුවන් අපිට Azure non Azure cloud ඒ කියන්නේ Google AWS ඒ වගේ දේවල් වල තියෙන තැන් වල තියෙන web service ඉදන් අපිට පුළුවන් manage කරන්න සහ on premise තියෙනවත් අපිට manage කරන්න පුළුවන් මේ දෙකෙන් තුනේ මේ දෙකෙන් හරි ඊට පස්සේ මේ දෙකම security component එක ගත්තොත් එහෙම application gateway එකට WAF එක front door එකට WAF plus network security group NSGs මේ දෙකෙන්ම අපිට පුළුවන් manage කරන්න front door එක හරි මේ පැත්තට આવතොත් load balancers ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට web application නෙමෙයි ඒක නැතුව general traffic එක ඔයගොල්ලෝ බලන්න මේ TCP and UDP හරි මෙතන තියෙන any ඕනම traffic එකක් හරි අපිට generally manage කරන්න ඕන නම් අපිට පුළුවන් load balance එකක් පාවිච්චි කරන්න හරි එතකොට අපිට අර තියෙන මෙතන limitations වගේක් තියෙන අතරම හරි එතකොට මෙතන ගත්තොත් එහෙම මේකෙදි අර කිව්වා වගේම මෙතන මේ load balancer කියන එක private අපේ regional base මේ traffic manager කියන එක global හරි මේ ප්‍රශ්න තමයි මෙතන අපිට මේ application gate එක වගේ මෙතන අපිට මේක environment වල අපිට විදිහට ගන්න පුළුවන් Azure වල විතරයි මේක support කරන්නේ අපිට load balancer එක අපිට පාවිච්චි කරන්න Azure level එකේ විතරයි හැබැයි traffic manager කියන එක මේ වගේ Azure non Azure cloud on premise කියන ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව මේකේ security component එකක් විදිහට තියෙන්නේ NSG එක විතරයි ඒතර web application firewall එක කියලා specifically අර web traffic එක protect කරන්න කියලා එහෙම specific rules නැහැ හරි NSG එක තියෙන්නේ ඒතර NSG එකේ සාමාන්‍යයෙන් ඉන්නේ source destination map කරලා layer 2 level එකේ protection එකක් තමයි දෙන්නේ හරි traffic manager එක ගත්තොත් security කැලක් නැහැ අත්‍තරම හරි ඒක implement කරන්න බැරි හින්දා තමයි ඒක දාලා තියෙන්නේ මොකද global level එකේ load balancing solution එක traffic කියන්නේ මේක දාන්න ගියහම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ අමාරුයි ඒ වගේ එකක් maintain කරන්න. ඒතකොට එයා කරන්නේ තනිකර traffic එක pass කරන එක විතරයි කරන්නේ security filtering එකක් වෙන්නේ නැහැ. හරි. හරි මේක තමයි මේවේ වෙනස්කම් තියෙන්නේ. ඉතින් අපිට load balancing solutions එක එක level එකේ එනවා.
ගත්තොත් එහෙම අපි load balance එක ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම අපිට එනවා public and private කියලා load balancers තියෙනවා. හරි. එතකොට load balance එකක් හැමතිස්සෙම Azure load balance එකනේ public and private කියලා එන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම public load balance එකක් ගත්තොත් එහෙම ඒ කියන්නේ හැමතිස්සෙම එළියේ ඉඳන් එන traffic එක. public facing. හරි. එළියට තමයි load balance එක face කරලා දෙන්නේ. එතකොට කෙලින්ම එළියේ ඉඳන් එන traffic එක මේ විදිහට port 80 හරි 443 මොකක් හරි එකකින් hit වෙලා එළියට ඇතුළට ඇවිල්ලා එතන public facing පැත්තට hit වෙලා තමයි එතනින් තමයි back end එකේ VMs වලට එන්නේ. එතකොට back end එකේ ඔයගලන්ට පේනවා මෙතන web tier එක තියෙන web servers තියෙන මේ ඔක්කොම web servers. හරි. මෙතන එළියට ඇවිල්ලා එළියෙන් ඇතුළට ඇවිල්ලා එතන load balance එකේ තියෙන rules එක නැත්තම් එතන තියෙන load balancing rules එක filter වෙලා තමයි traffic එක මේ තුනෙන් එකකට එන්නේ. හරි. එතකොට මෙතෙන්දී ගොඩක් වෙලාවට මේ නැක්වීමක් වෙනවා. මොකද අපිට මෙතන මේ VMs වල තියෙන IP address එක එළියට පෙන්වන්නේ නැහැ. අපිට පෙන්වන්නේ මෙතන load balance එකේ තියෙන එළියේ තියෙන public IP එක විතරයි පෙන්වන්නේ. හරි. එතකොට එතන යම්කිසි ආකාරයක පොඩි level එකේ protection එකක් තියෙනවා. එතනින් ඇවිල්ලා මේ පැත්තට දාන එක. හරි. internal load balancers ගත්තොත් එහෙම ඒකේ internal පැත්ත අපි අර කලින් image එක මෙන්න මෙතනට map කරගන්න. මෙතන තමයි public load balance එක තියෙන්නේ. හරි. කලින් මේ slide එකේ වගේ. හරි. එතකොට internal load balance එක කියලා කියන්නේ internally. ඒක එළියට face කරilla නැහැ. internal තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට internal load balance එකක් place වෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න application එකක් ගත්තොත් application එකට අනිවාර්යයෙන්ම database එකක් තියෙනවා. ගොඩක් වෙලා අනිවාර්යෙන්ම 90%ක් විතර 95%ක්ම database එකක් තියෙනවා. එතකොට database එක ගොඩක් වෙලාවට application ලොකු applications වල නම් internal ඒ කියන්නේ server එකේම database එක තියාගන්න එක වෙනමම database server එක තමයි database එක තියෙන්නේ. එතකොට අපි ගත්තොත් ලොකු ස්කේල් වෙලා තියෙන ලොකු ඇප්ලිකේෂන් එක වෙබ් ඇප්ලිකේෂන්ස් එකක් ගත්තොත් එහෙනම් ඒවට අනිවාර්යයෙන්ම databases ඒ විදිහටම distribute ඒ කියන්නේ farm එකක් විදිහට තියෙන්න ඕනේ. එතකොට මෙහෙම ගත්තොත් එහෙම අපි තෝද මේ වගේ ඇප්ලිකේෂන් farm එකක් තියෙනවා. ඒකේ back end database farm එක තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට අපිට load balance එකක් දාන්න පුළුවන්. අපි දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේකේ database එක නම් මේක දීලා මෙහෙම දීලා තියන්න පුළුවන් නේ කියලා. තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බැරිද හරි මේ database එක down වුණොත් එහෙම මෙයාට function එන්න බෑ. හරිද? ඒක හින්දා තමයි මෙතන load balance එකක් මැද්දට දාලා මෙයා down වුණත් මෙයාට මේ දෙන්නගෙන් කාගෙන් හරි support එක කියන්නේ database එක තියෙන විදිහට හදාගන්න පුළුවන්. හරි? නැත්තම් කාට හරි ඕන එක්කෙනෙකුට පුළුවන් මෙතන load balance එකක් ඕනේ නැහැ. මෙයාට මෙතෙන්ට පුළුවන්, මෙයාට මෙතෙන්ට පුළුවන්, මෙයාට මෙතෙන්ට පුළුවන් කියලා. හරි? ඒක හින්දා තමයි අර මේ එහෙම මේ බැරිලා හරි මේක available වුණ නැත්තම් එහෙම මෙයාට එහෙම වුණොත් direct දීලා දුන්නොත් මෙයාගෙන් වැඩක් වෙන්නේ නැහනේ. මෙයා නිකන් ඔහෙ තියෙනවා. ඒතර මෙතෙන්ට එන traffic එක මෙතන drop වෙවි නැත හිර වෙවි තියෙන මෙයාට serve කරන්න database එකක් නැහැ back end එකේ. ඒකින්ද තමයි මෙතන load balance එකක් දාලා මෙතනින් මෙයා ගැලවුණත් මෙයාට පුළුවන් වෙන්න ඕනේ ඉතුරු database වලට මේ එන customer request එක මේ පැත්තෙන් ගෙනියන්න. ඊට පස්සේ තමයි එතනින් අරගෙන මේ පැත්තට දාන්නේ. කෙනෙක් අපි ගමු user කෙනෙක් මොකක් හරි මෙතන අපි online banking system එකක් කියලා. online banking එකේ database එකේ තමයි ඔක්කොම සෙල්ලම තියෙන්නේ. අපි ගමු දැන් අපි මගේ online banking මම payment එකක් කරන්න යද්දි මගේ payment සම්බන්ධ informations ඔක්කොම තියෙන මේ database එකේ. මම මෙතනින් එළියේ web application එකෙන් එළියෙන් ඇවිල්ලා මෙතනින් මෙහෙම application එකේ interface එකට ගෙනටලා මම මගේ login information හරි bank එකේ මගේ account information මම request කළාම එයා කෙලින්ම ගන්න මේ application එකේ තියාගෙන ඉන්නේ නැහැ නේ මොනක්වත්. එයා කරන presentation එකක්. එයා කරන database එකට ගිහිල්ලා තමයි ඇවිල්ලා මට information අරන් දෙන්නේ. නේ ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ online banking වල මේ ඔය slowness අනම්ම නම් මේ අදගන්නවා නේද? කියන්නේ සමහර ගොඩක් බැංකු වල ගොඩක් කියන්නේ ගොඩක්ම නෙමෙයි මට නම් කියන්න බෑ මතර බැංකු වැඩ කරන කෙනෙකුත් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ බැංකුවේ මොකද මම කාලයක වැඩ කළා බැංකුවක එතන ලොකු ප්‍රශ්න එකක් online banking වල මොකද ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. මේ database එකේ ඉඳන් database එක slow වුණාම හරිය database එකේ ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ ඔක්කොම process එක නැවති තියෙනවා. මොකද මේ එන ඒවට ඔක්කොම කිව් වෙනවා ඊට පස්සේ මිලිසෙකන්ඩ් ගානකින් මේ ඩිලේ එකක් ආවත් ඒක එකතු වෙලා අපි මිලිසෙකන්ඩ් එකක ඩිලේ එකක් එනවා. ඒ වගේ යූසර් කස්ටමර්ස්ලා ලක්ෂයක් විතර වගේ රික්වෙස්ට් ආවම මිලිසෙකන්ඩ් එක ගානේ ලක්ෂයෙන් වැඩි කළා මිලිසෙකන්ඩ් ලක්ෂයක් මෙතන කිව් වෙනවා. හිර වෙනවා. ඒ විතරම ලොකු ප්‍රශ්න යනවා ඔය ඔන්ලයින් බැංකින් විතරම ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් වල ඔයකයි හිර වෙන කේස් එක වෙන්නේ. එතකොට මොකද මේ databases හරි විදිහට තිබුණ නැත්නම් හරි මේවා slow වුණොත් එහෙම ප්‍රශ්න වෙනවා. එතකොට ඒ වගේ වෙලාවට පුළුවන් වෙන්න ඕනේ කෙලින්ම වෙන load එක මේක කෙලින්ම cut off කරලා දාලා හරි මේක හරියට function කරගන්නකම් අනිත් ඒවාට බෙදලා දෙන්න.
හරි එතකොට ඒක තමයි මේ ඉන්ටර්නල් ලෝඩ් බැලන්සර්ස් වල මේ එකට එතකොට මේවත් අපිට පුළුවන් තව මේ ලෝඩ් බැලන්ස් එකටත් මේ ට්‍රැෆික් එක මැනේජ් කරන්න පුළුවන් අපිට මේකත් පුළුවන් කපල් කරන්න ලෝඩ් බැලන්සර්ස් හරි එක එක තියෙනවා අපිට කරන්න පුළුවන් ඩිසයින් ආකිටෙක්චර් ලෙවල් එකේ හදන්න පුළුවන් ඒ වගේ හරි එතකොට සමහරලාට දැන් මෙහෙම තියෙන්න පුළුවන් අපි ගත්තොත් within the method enable load balancing within the virtual network for cross premise virtual network for multi-tier applications for line of business application හරි මේක තමයි usage එක මම කිව්ව දේ පැහැදිලි නේද කාට හරි පැහැදිලි නැති මොකක්ද තියෙනවද මෙතන පැහැදිලි කරපු දෙකෙන් load balance එකක් වැඩ කරන විදිය හරි පැහැදිලි නැත්නම් එක්ක chat එක දාන්න කියන්න හරි මෙතන ඊට පස්සේ අපි එනවා දැන් load balancer SKUs Azure වල load balancers තියෙනවා වාරගත තියෙන SKUs තියෙනවා එතකොට SKUs වලින් අපි මොකද තෝරගන්නේ කියන එක ඒක තෝරගන්න එකත් එක්ක ගත්තාම මේක price එකත් වෙනස් වෙනවා දැන් මෙතන මේ පෙන්නන්නේ basic කියන standard කියන SKUs එතකොට මේ basic කියන එක දැන් නැහැ හරි මම කලිනුත් කියලා තිනවා basic කියලා Azure වල මොනවා හරි SKU එකක් තියෙනවා නම් ඒ feature එක අපි use කරන්න ඕනේ මොකද්ද එකක් තමයි POC කරන්න ඕන නැත්නම් testing කරනවා නැත්නම් development environment වල විතරයි අනිවාර්යයෙන්ම production යනවා නම් අනිවාර්යයෙන්ම standard එකේ මොකක් හරි යන මොකද හේතු දෙක තුනක් තියෙන එකක් තමයි ප්‍රධානම දේ Microsoft එකෙන් මේක කොයි වෙලාවෙ discontinue කරයිද දන්නේ නැහැ අපි basic එකක් අරගෙන testing කරලා POC වල ඒක production යවුවොත් එහෙම ඒක එහෙමම මේ මොකද production එක තව එකක් deploy කරන්න තියෙන කම්මැලිකමට හරි නැත්නම් application වෙන්න තව ගාණක් ඉල්ලනවා නම් ඒක deploy කරන්න කියලා ගොඩක් කල් එහෙම කරනවානේ POC එකක් කරගන්නවා application vendor කියලා කාට හරි කියලා shape එකේ basic එක දාගෙන හරිද basic එක මේකනේ basic මේක පැත්තක තියන්න ගොඩක් මේ customers කරන තැන දෙයක් මම කියන්නේ හරි මේක බැංකුවල ඉන්න කට්ටියක් කරනවා ඒ කියන්නේ මොකක් හරි මේ එක POC කරනවා POC කරලා දැන් හරිද වැඩ කරන අවුලක් නැහැ shape එකේ කියනවා මේක අපි පස්සේ මේක production යමු කියලා ඒක හැමම වෙන්න පැත්තකට දාලා ඒක හැම ප්‍රොඩක්ෂන් දා ගන්නවා කට්ටිය. හරිද? දාගත්තාම මොකද වෙන්නේ? සමහර දේවල් තියෙනවා අවුලක් නැතුව POC එකත් අර හොඳ ලෙවල් එකේ කරලා තියෙනවා නම් ඒක එහෙම වැඩ කරයි. හැබැයි මේ වගේ සිනාරියෝස් වලදී බේසික් එකෙන් POC එක කරලා තියෙනවා නම් අන්න මේක කාලයක් ඇද්දී හිර වෙනවා. මොකද මේ තියෙන ලිමිටේෂන්ස් අන්න එනවා. මෙතන පෙන්න මේක මෙන්න මේක එක ලිමිටේෂන් එක. S එක නැහැ. available zone නැහැ. traffic එක inbound only. හරි? open to internet. SL එකක් නැහැ. හරි? ඒක තමයි කියන්නේ ගොඩක් සාමාන්‍ය POC සනමන යන්නේවා ඒක කරන්නේ POC එක කරනවා proof of concept. concept එක prove කරන්න තමයි ඒක කරන්නේ. ඒක කලයන් පස්සේ concept එක prove වුණාන් පස්සේ ඒක අපි actual environment එක deploy කරන්න ඕන. එතකොට POC එක ගොඩක් වෙලාවට අපි concept එක මේවා කළාට actual දේ ඒක මේ අපි reflect වෙන්නේ නැහැ production එකේ. අපි හිතමුකෝ දැන් security part එක. අපි ගොඩක් වෙලාවට security implementation එකක් test කරන්නේ නැහැ POC වලදී. අපි කරන්නේ මේක system එක වැඩ කරනවද නැද්ද කියලා විතරයි. හරි. එතකොට system එක වැඩ කරනවද නැද්ද කියලා විතරක් අපි verify කරගත්තන් පස්සේ ඒකදී අපිට අතර security කැලලක් ඕන වෙන්නේ නැහැ කරන්න. හරි. I think security implementation එක ගැන පස්සේ මොකද ඒක optional දෙයක්. හරි. I think ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඔයගොල්ලොත් බැංකුව හරි නැත්නම් end user කෙනෙක් ගාව වැඩ කරන මේ දෙන ඔක්කොම ඒ වගේ ඉන්නේ. මෙතන ඉන්න හැමෝම මේ ඉතින් ඔයගොල්ලෝ මේම කරද්දි POCs නැත්තම් development testing කරන system කවදාකවත් production ගෙනියන්න එපා. ගෙනිච්චොත් එහෙම අපි දන්නේ නැහැ software වෙන්න හරි application වෙන්න හරි නැත්තම් මොකක් හරි වෙන්න ගැන කැවිලා කරන එක ඒගොල්ලෝ production and standard එකට නෙමෙයි ඒක කරන්නේ. ඔහේ කරලා දාන්නේ. ඒකේ වෙන අවුල් තියෙන්න පුළුවන් ඕනට එපාර කරපුවාට එක විදිහට දේවල් එක දේවල් හදලා තියෙන අනවශ්‍ය දේවල්. එතකොට ඒවත් එක්ක production ගෙනිච්චාම පස්සේ හොඳ නෑමක් නාන්න වෙනවා ඒක හදන්න ගියාම. ඒකින්ද ඒක ඔළුවේ තියාගන්න. මේකට පස්සේ දැන් තියෙනවා gateway කියලා gateway කියලා කැලලක් වෙලා තිනවා load balance එකේ. ඒක තමයි ඇත්තටම ඊළඟ feature එක විදිහට යන්නේ. standard එකට අමතරව. හරි. ඉතින් මේක තමයි මේ මට කියන්න ඕනේ මේක කියන skills. ඒතර මේකේ basic එක මත free version එකක්. standard එක කියලා මේක payment එකක් කරන්න තියෙනවා. හරි. load balancers routes ගත්තොත් එහෙම මේ විදිහට තමයි මේ traffic එක දැන් මේක තමයි වෙන විදිහ තියෙන්නේ. මම අරන්දලා පෙන්නුවා වගේ. client connection එකක් මෙතනින් ආවහම front end load balancer එක front end IP address එකට hit වෙනවා. hit වෙලා ඒක public හරි private හරි දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. හරි concept එක එකයි. ඒක අපි place කරන තැන අනුව තමයි traffic එක වෙනස් වෙන්නේ.
ආයිස් මම හිතන්නේ මීටින් එක පොඩ්ඩක් එන්න යන්නේ. තව විනාඩි දෙකකින්. අපි ලොගෝට් වෙලා අප ලොග් ගමු දැම්මනේ මම කියන්න. හරි. මේ කෑලි ඉවර වෙලා. ඉතින් මේක ප්‍රයිවට් වෙන්න පුළුවන්, පබ්ලික් වෙන්න පුළුවන්. අපි යූස් කරන තැනවන එක වෙනස් වෙන හැබැයි concept එක එකයි. simply වෙන්නේ එන traffic එක front end IP address එකට hit කරනවා load balance එක. ඒක ඊට පස්සේ load balance එකේ තියෙන load balancing rules එක against ඒක match වෙලා මේ backend එකේ තියෙන backend pool එක virtual machines තියෙන pool එකට ඒක distribute වෙනවා. එතකොට අපි මෙතන load balancing rules හදන්න පුළුවන් අපිට කැමති විදිහට ඒක මොකක් හරි මේක මේ විදිහට යන්න මෙහෙම යන්න කියලා හදන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට මේ rules ටිකත් එක්ක තමයි මේ load එක කොයි machines වලට කොහොමද යන්නේ කියලා එක define වෙන්නේ. හරි. හරි අපි quickly මේ team log out වෙලා ආපහු quickly log ගමු. same meeting URL එකටම. හරි. මම meeting end කරනවා. end කරන්න මම left වෙලා ගිහිල්ලා. මම meeting end කළාම ගත්තා මේ ආපහු cut වෙද බල cut වුණොත් එහෙම ආපහු සරයක් නෑ. හරි. right right මේක තේරුණානේ හැමෝටම මේක පොඩ ඉන්න ෂෙයා කළේ නෑනේ. මේකේ මොන හරි පැහැදිලි නැති එකක් තියෙනවද මොන හරි මේ load balancing rules නැත්නම් මේ කොහොමද වැඩ කරන්න විදිය කියලා. guys තේරෙන්නේ නැති මොන හරි තියෙනවද මේක පැහැදිලි නැති තැනක් මොකක් හරි. හරි මම හිතනවා තේරෙන්නේ නැති නම් මම එනම් ඉස්සරහට යනවා කන්ටිනියු කරනවා. හරි හරි අපි load balance එක හදලා මම පෙන්නන්නම් මේකට ගිහිල්ලා මෙන්න මේක session persistence කියන එක මේකේ cookie based affinity කියලා වෙනම අපි web application file එක ඉගෙන ගන්නවා application gateway එකේදී මේක ගොඩක් කරලා මේක සාමාන්‍යයෙන් මේ optional කියන්නේ මේ optional කියලා කියන මේ slide එක ඔයගලන්ගේ optional කියන එක මම උනට මේක mandatory කියලා දැම්මා මොකද මෙතෙන්දී අපිට මේ option එකක් තියෙනවා load balancing වල සාමාන්‍යයෙන් මේ session persistence කියන එක ඒ කියන්නේ කවුරු හරි user කෙනෙක් එක session එකක් establish කරගත්තොත් එහෙම load balance එක හරහා මොකක් හරි server එකකට අපි දුන්න මෙන්න මේ server එකට කියලා බැරිලා හරි මේක break වුණොත් එහෙම service මේ connection එක කොයි වෙලාවෙ හරි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ configuration එක හරහා same user ආපහු ආවොත් එහෙම යාව ඒ session එකටම connect කරන්න. හරි මට කියන්න ඒ වගේ situations නැත්නම් ඒ වගේ scenarios නිකන් මොන වගේ දේවල් දෙන්න කොගොල්ලෝ හිතන්නේ නිකන් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? එහෙම situation එකක්. මට නිකන් කියන්න බෑ. අපි මේක session persistence දැම්මේ නැත්නම් none කියලා තිබ්බොත් ඔයාලට පේනවා මේක ඕනම user ඕනම machine එකකට පුළුවන් client කෙනෙක්ව handle කරන්න. හරි. හරි ඊට පස්සේ අපි මේක client IP හරි protocol හරි ඒවා configure කළොත් එහෙම එතන ඒක base කරගෙන තමයි session එක handle කරන්නේ. ඒ කියන්නේ අපි එතන කෙලින්ම එතන ඒ session එක ඉවර වෙනකන් අපි මොන හරි අපි හරි drop වුණොත් එහෙම client එක මැද්දේදී ඒක ආපහු request එකම ඒක අපි මෙන්න මෙතන මේ configure කරන මේ session persistence module එක හරහා ඒක check කරලා යාව ආපහු ඒ machine එකටම connect කරනවා ඒ session එකටම. ඒ වගේ situation එකක් නිකන් මට කියන්න මොන වගේ situations ඒ වගේ තියෙන්න පුළුවන් කියලා. හොඳ example තියෙනවා. හොඳ example. ඔව්. RDS වල session persistence එක තියෙනවා. හැබැයි ඒකේ වෙනම විදිහක් තියෙනවා දැන්. ඒකේ කෙලින්ම මේ profile එක log වෙච්ච profile එක තියෙනවානේ. RDS වල profile එකට තමයි ආපහු යන්නේ. හරි? ඔව්.
මේ එතන ප්‍රොෆයිල් එක තියෙනවා. ඒක ප්‍රොෆයිල් එක ඉන්ඇක්ටිව් විදිහට තියෙනවා. ආපහු එතනටම යනවා RDS වල. හැබැයි මෙතන load balancing වල තියෙන්නේ session persistence කියලා මම කතා කරන වෙන එකක්. අරකත් ඒ වගේ දෙයක් තමයි. හැබැයි මෙතන කතා කරන්නේ වෙන එක. අපි තුමු වෙබ් සර්වර් එකක් කියලා. කෙලින්ම වෙබ් සර්වර් එකට අපි යනවා. මොකක් හරි ඇප්ලිකේෂන් වෙබ් ඇප්ලිකේෂන් එකට අපි ලොග් වෙලා මොකක් හරි දෙයක් කර කර ඉන්නවා. එකපාරට ඉන්ටර්නෙට් යනවා. නැත්තම් අපේ මොකක් හරි වෙලා මැෂින් එක මොකක් හරි වෙලා රීස්ටාර්ට් වෙනවා. ආපහු අපි ඒකට යනවා. ආපහු ඒ URL එක ගහලා ආපහු ඒ වෙබ්සයිට් එකට ගිහලා ආපහු ඒ වෙබ් ඇප්ලිකේෂන් ලොග් කරලා අපි ආපහු ක්‍රෙඩෙන්ෂල් ගහලා අපි කර කර හිටපු තැනට යන්න පුළුවන්ද? නැත්තම් ඒක සර්විස් එක දීපු මැෂින් එකට යන්න පුළුවන්ද? ඒක මෙහෙමයි 100ක් ඇකියුරේට් නෑ. හැබැයි එක්සැම්පල් එකකට ගත්තොත් අපි නිකන් ඔන්ලයින් පේමන්ට් එකක් වගේ කරද්දි නැත්නම් අපි shopping cart එක මොකක් හරි ඔන්ලයින් shopping එකක් මොන හරි කරගෙන ඉඳද්දි shopping දැන් අපි cart එකක් fill කර කර ඉන්නවා. එකපාරට drop වෙනවා අපිව. drop වෙලා ආපහු මෙයා වුණාම අපිට ඒක තියෙන්න ඕනේ මේ මේව එක දිගටම. හරි ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. හරි. ඕකේ. හරි. ඇප්ලිකේෂන් ගේට් එක ඊළඟට කතා කරන අපි ඊට කලින් මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් මේක මේ කොහොමද මේක ක්‍රියේට් කරන්න කියලා load balance එක. හරි. හරි. අපි normal load balance එකක් මෙතන අපිට global search එකේ මේක කරගන්න පුළුවන්. මම කලින් හදපු එකක් තියෙනවා. මම තව එකක් ක්‍රියේට් කරනවා. මෙතන අපිට දෙන standard and gateway load balances කියලා තියෙන්නේ. අපි gateway sorry normal standard එකෙන් යන මතන නෑ Visual Studio එකෙන් තමයි. හරි resource group එකක් අපිට තෝරන්න මම නිකන් Azure class කියන එක තෝරගන්නම්. හරි. V3 කියලා යමු. region එකේ විදිහටම තියලා මෙන්න මෙතන පේනවා දැන් ඔයගොල්ලන්ට පේනවද ස්ටෑන්ඩඩ් ඇන් ගේට්වේ කියලා විතරයි තියෙන්නේ අර බේසික් කියන එකක් දැන් නැහැ හරි SKU එක දැන් මෙතන මේ ගේට්වේ කියලා තියෙනවා දැන් මෙන්න මේක දැන් මේ අලුත් එකක් හරිද මේක ස්ලයිඩ් එකේ දැන් ගේට්වේ කියන එකේ මේනින් එක ඇවිල්ලා දැන් අපි මෙතන මේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන distribute traffic to backend resources ඒ කියන්නේ normal ඒ කියන්නේ backend resource කියන backend pool එකක් තියෙනවා VMs වලට යවන්න පුළුවන් එහෙම නැත්නම් අපිට පුළුවන් ගේට්වේ එකකට ගේට්වේ මූඩ් එකේ කියන්නේ direct traffic to network virtual appliances කියලා. කියන්නේ අපි හිතමුකෝ දැන් අපි ගාව firewall එකකුත් තියෙනවා. අපිට පුළුවන් direct එක යවන්න නැතුව මේ අපේ backend pool එකට අපිට පුළුවන් ඒක firewall එකකට යවන්න. ඉතින් example එකක් විදිහට අපි හිතමුකෝ මේ අපේ backend pool එක තියෙන්නේ on premise පැත්ත කියලා. හරි on premise පැත්ත හරි නැත්නම් අපිට මොකක් හරි අපේ server එක තියෙන්නේ වෙන මොකක් හරි තැනක අපිට පුළුවන් ඒ කෙලින් එක ෆයර්වෝල් එකට යවන්න ෆයර්වෝල් එකට යවන්න පුළුවන් මේ ට්‍රැෆික් එක කෙලින් ෆයර්වෝල් එකට දාන්න කියලා ෆයර්වෝල් එකෙන් අපිට කියන්න පුළුවන් ඒක අදාළ තැනට ට්‍රැෆික් එක ෆෝර්වර්ඩ් කරන්න කියලා හරි ඒ විදිහට සිනාරියෝ එකක් තමයි මේ ගේට්වේ කියන එක. කියන්නේ ගේට්වේ එකක් විදිහට ඒක තනි කරම යූස් වෙන්නේ මේක ගේට්වේ එකක් විදිහට. මේ එතෙන්දී හරි ගේට්වේ මූඩ් එක. normal අපි ස්ටෑන්ඩඩ් කියන එක කියන්නේ. එතකොට මෙතන අපිට පුළුවන් ඉන්ටර්නල් ද පබ්ලික් ද කියලා සිලෙක්ට් කරන්න. මම මෙතන පබ්ලික් කියන එකට යන්න. එතකොට මෙතන regional ද global ද regional එක කියලා යමු. front end IP address. front end IP address කියලා කියන්නේ load balance එකේ දැන් අපි public එකක් දාන්නේ. ඉස්සරහට එළියට ෆේස් කරන IP address එක. එළියට පෙන්වන එක මොකද්ද? ඒකට තමයි users ලා එන්නේ. එතකොට අපිට පුළුවන් මේක එළියට publish කරන එක අපි මේ public IP එක public DNS වල දාලා අපේ web application එකේ තියෙන නමත් එක්ක DNS name එකත් එක්ක map කරන්න පුළුවන්. එතකොට users ලා web application එකේ DNS name එක ගහලා web browser එක ගහපු ගමන් public DNS වලින් මේ web මොකද්ද load balance එකේ public IP එකට තමයි traffic එක එවන්නේ. ඒ පාර්ට් එක පැහැදිලිද කොහොමද වෙන්නේ කියලා. එතකොට එතනින් ආවෙන් පස්සේ තමයි ඇතුළට මේක ෆිල්ටර් කරලා ගන්නේ. කොයි පැත්තටද ට්‍රැෆික් එක යවන්නේ කියලා. මේක දාන රූල්ස් එක්ක. එතකොට මම මෙතන public IP එකක් මට දැන් තියෙනවා නම් මට දාන්න පුළුවන්. මම දැනට මේ PIP කියලා නිකන් නමක් දෙන්න මේක නමක් මේ එක. මට පුළුවන් මෙතන traffic එක දානවා IP address එකක් දාන්න පුළුවන්. හරි. හරි.
ඊට පස්සේ මෙතන මට දෙන්න පුළුවන් දැන් මම එක තනික තාම IP එකක් කියන්නේ පබ්ලික් IP එකක් ඔල්රෙඩි හදපු එකක් තියෙනවා මට ඒක සිලෙක්ට් කරන්න පුළුවන් මෙතනින් හරි එහෙම නැත්තම් මට අලුතෙන් එකක් ක්‍රියේට් කරන්න වෙනවා මම මෙතන අලුතෙන් එකක් ක්‍රියේට් කරනවා new pip කියලා හරි එතකොට මේක මම ස්ටෑන්ඩඩ් sorry static එක හදනවා save එතකොට ඒක තමයි යගන්නේ get your load balance එකක් නෙමෙයි අපි ඒක දාන්නේ නැහැ මම ඒක save කරලා දානවා හරි එතකොට අපි දැන් load balance එකේ front end නැත්නම් public IP address එක add කළා. එතකොට ඔයාලට පේනවා මේක අපේ public IP address තව edit කරන්න පුළුවන්. ඒ කියන්නේ එක IP address එක ගන්න IP address දෙක තුනක් පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ load balance එකේ back end එකේ තියෙන web application වලට අපි එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ තව මොකක් හරි තව එකක් තියෙනවා තව IP එකක් දෙන්න පුළුවන්. ඒකෙන් ඇවිල්ලා අනිත් back end එකට යන්න කියලා. හරි ඒක නා සමහර back end එකේ තියෙන්න පුළුවන්. එක එක services තියෙනවා load balance එකේ RDS form එක වෙනම තියෙන්න පුළුවන්. web application form එකක් වෙනම තියෙන්න පුළුවන් back end එකේ. තව මොකක් හරි තව ෆයිල් සර්වර් හරි මොකක් හරි තව ෆාම් එකක් වෙනම තියෙන්න පුළුවන්. ADFS ෆාම් එකක් වෙනම තියෙන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් මේ අපිට පුළුවන් same IP address එකට දැන් same public IP address එකට traffic එක ගෙනගෙන back end එකට rules දාන්න පුළුවන්. මේ traffic එක આવුත් මේ පැත්තට යවන්න. මේ පැත්තට මේකෙන් આવුත් මේ පැත්තට යවන්න කියලා. හරි. එහෙම නැතුව අපිට පුළුවන් public IP address දෙක තුනක් අරගෙන එකෙන් આવුත් අනිත් පැත්තට දාන්න කියලා හදාන්න පුළුවන්. හරි. අපි කරමු බලමු ඉස්සරහට. back end pool. මේ තියෙන back end pool එක කියන අපේ back end application farm එක. අපිට back end pool එකට නමක් දෙන්න පුළුවන් මෙතන pool 1 කියලා මම හදන්නම්. මෙතන vnet එකක්. හරි. මෙතන ඒකේ තියෙන vnet එක දෙන්න ඕන. vnet එකේ අපි මේ back end pool configuration IP address එකත් එක දෙන්න පුළුවන්. නැත්නම් NIC එකත් එක දෙන්න ඕන. NIC එකත් එක දෙනවා අපිට මෙතන resource add කරන්න ඕනේ. ඒ කියන්නේ virtual machines. හරි. IP addresses තියෙනවා IP address දාන්න පුළුවන්. දැන් මගේ එහෙම ඇත්තටම නැහැ. හරි නැති හින්දා මට මෙතන දාන්න දෙයක් නැහැ. අපිට මේවා පස්සේ add කරන්න පුළුවන්. හරි. මම මෙතන දැනට මේක විදිහට තියලා save කරනවා pool 1 කියලා. මට පස්සේ pool එකට ගිහිල්ලා මට ඕන කරන VMs ටික add කරගෙන යන්න පුළුවන්. හරි. මෙන්න මෙතන තමයි අපි load balancing rules හදන්නේ. හරි. load balancing අපිට මෙතන rules වර්ග දෙකක් තියෙනවා. එකක් net rule එක තියෙනවා. අනිත් එක load balancing rule එක. load balancing rule එකෙන් අපි හදනවා මේක මේ load එක කොහොමද balance මෙයාගෙන්නකො අපි හිතන LB1 කියලා හදමු එක. rule එකක් හදමු IP address එක front end type එක මෙන්න මේකෙන් ආවොත් මෙන්න මේ pool එකට යවන්න. port එක අපිට specify කරන්න පුළුවන් නැත්නම් wild card එකක් හරි දාන්න පුළුවන්. නිකන් මම 80 කියලා දාන්න. මේ මොකක් හරි මේකක් දාන්න. back end port එක මොකක්ද කියලා දාන්න පුළුවන් මේ විදිහට. health probe එක කියන එක මම ඔයගොල්ලන්ට කෙලේ නෑ නේ. ඒක මම කියන්න මොකද්ද health probe එක කියන්නේ කියලා මේක ඉවර කළා. හරි. health probe එක නැත්නම් අපි health probe එක හදන්න ඕනේ. HB කියලා. HP නේ. health probe session persistence අර මම කිව්ව එක අපි health session persistence එකක් කරනවද නැද්ද කියලා දාන්න පුළුවන්. මම මෙතන source IP address and protocol එක දාලා නිකන් දාලා තියෙනවා. මේ විදිහට මේක මේ විදිහට තියමු. හරි. එතකොට load balancing rule එකක් තියෙනවා. අපි net rule එකක් හදනවා. net rule 1 අපිට පුළුවන් එතකොට type එක virtual machines වලට දැන් නැත්නම් pool එකට දාන්න කියලා. දැන් back end pool එකට දානවා. target back end pool එක pool 1 එක front end එක මෙන්න මේකෙන් ආවොත් එහෙම front end port range එක මොකක් හරි එකක් දාන්න පුළුවන්. හරි. හරි. මේක rules හදන්න පුළුවන්. එකකට වැඩි ප්‍රමාණයක් හදන්න පුළුවන්. හරි. එතකොට මේ port එක හැයි define කරන්නේ. port එකකින් තමයි අපිට traffic එක define කරගන්න පුළුවන්. මෙන්න ඒක traffic එක වර්ගය අඳුන ගන්න. ඒ කියන්නේ මෙන්න මේ traffic එක આવුත් මේ පැත්තට දාන්න එක. එතකොට තමයි ඔයගොල්ලන්ට දැන් හිතා ගන්න බෑනේ. ඇයි මේම එතකොට මේ back end pool 3-4ක් තියෙනවා නම් නැත්තම් මේ services 3-4ක් තියෙනවා කොහොමද ඒක identify කරගන්න කියලා නේ. එකක් අපි pool එක දිනනවා. pool එක දුන්නාම මේ පැත්තට තමයි කොහොමත් යන්නේ. හරි. අපි තව rule එකක් හදුවොත් එහෙම ඒකට තව pool එකක් හදන්න ඕනේ. හදලා තමයි හදන්නේ. rules හදන්න ඕනේ. හරි. අපි දුමු දැන් මේ තව සර්විස් එකක් තියෙනවා ඒත් same pool එකේ තියෙන්නේ. හරි. same pool එකේ තියෙන අපි load balancing rule එකක් හදනවා. මේ නිකන් මම නමක් දෙන්නම් මේ විදිහට.
එලියෙන් එන එක මෙහෙම බැක්කෙන් පූල් එක ඒ පූල් 1 එකෙමයි හැබැයි පෝට් එක වෙනස්. එතකොට ඒන පෝට් එක ගත්තොත් මේ ඒක ග්‍රැබ් කරගන්න ඕන අතරින්. ඔව්. හරි එහෙම හදන්න පුළුවන්. හරි මම මේක හදන්න යන්නේ. අවුට්බවුන්ඩ් රූල්. එළියට යනවා නම් හදනවා. එළියට මොකක් හරි යන රූල් එක. අපි දැන් එළියට යන කන්සෙප්ට් එකක් නැහැ මෙතන. අතන අපි ඇතුළට එන ට්‍රැෆික් එක තමයි බලන්නේ. ඒ හින්දා මේක මම මෙයා කරන්නේ. අපි මේක රිවිව් and ක්‍රියේට් දෙනවා. ඕගලන්ට පැහැදිලි නැත්නම් හරි තේරෙන්නේ නැත්නම් හරි කියන්න chat එකේ දාන්න. හරි ක්‍රියේට් කරනවා. උදාහරණ මේක තේරෙන්නේ නැද්ද හද නොකර ඉන්නේ? නැත්නම් තේරෙනවද? ඔව්. අපිට එහෙම මේවා කරන්න පුළුවන්. හැබැයි අපිට මේ දැන් අපි අර මේවා ඇඩ් කරද්දි දැන් කියන්නේ මේක VMs තියෙන පුළුවන් වෙන රිසෝස් ගෲප් එක ප්‍රශ්නයක් නෑ. අපි අර මේ virtual network ඇඩ් කරද්දි එතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ දැන් අපිට පුළුවන් Azure resources ඇඩ් කරන්න පුළුවන්. අපි මම පෙන්නන්නම්. backend නෑ net එක අවශ්‍යතාවයක් තියෙන්නත් ඕනේ. මොකද net එක තියෙන්නේ මෙතන security පැත්තටත් net එක තියෙන්න ඕනේ. මොකද නැත්තම් කෙලින්ම එයා backend එක හොයාගෙන එනවනේ. එතකොට net වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක තමයි net rules දාන්නේ ගොඩක්ම. හරි මෙන්න මෙතන මේ තියෙනවනේ මේ මෙතන මේ අහන්නේ මේ Azure class කියන එක තමයි මේ vnet එක තියෙන්නේ. මේ vnet එක වන්න එක තියෙන වෙන එක මේ sorry දැක්කද? ඒ කියන්නේ අපිට වෙන resource group වල තියෙනවා දාන්න පුළුවන් මෙතන. අපි දැන් අපි හිතමුකෝ web application pool එක තියෙනවා එක resource group එක. RDS pool එකක් තියෙනවා තව resource group එකක. හරි? එහෙම තියෙන්න පුළුවන්. හරි. එතකොට අර load balance එක Azure වල විතරක් ඉඳන් මෙතන on premise ඒවා පෙන්වන්නේ නැහැ. මම අර මුලින්ම explain කළේ අපිට web application firewall නැත්තම් application gateway එකද අපිට on premise පැත්ත අනිත් ඒවාත් ගන්න පුළුවන්. එතකොට ඒක දෙන්න පුළුවන් IP address එක හරහා. හරි? අපිට තව pool එකක් හදන්න පුළුවන්. මේකම් pool ස්පේස් තියන්න දෙන්න. 2 3 කියලා හදලා අපි මම හිතන්නේ SP1 නේද ඉස්සෙල්ලා හැදුවේ. මම Azure class කියන එක දෙන්නම්කෝ. ඊට පස්සේ අපිට තව rule එකක් හදන්න පුළුවන්. මේ මේක ටාගට් කරලා back end pool එක. දැන් අපිට pool දෙකක් තියෙනවානේ. මේක එක pool එක මේ දෙවෙනි pool එක. අපිට load balancing rule එකක් හදන්න පුළුවන් එකයිනේ තියෙන්නේ. ඒකේ pool 1 එකට තමයි මේ rule එක හදලා තියෙන්නේ. අපිට තව එකක් හදන්න පුළුවන්. නිකම් හරි නමක් දාලා front end type එක මේක දානවා. back end pool එක මේක. අපිට මෙතනින් port එක මොකක්ද කියලා අපිට define කරන්න පුළුවන්. port එක දැන් same වුණාට අවුලක් නැහැ. අර port එකම තිබුණාට කමන්නේ අපි pool එක වෙනස්නේ. හරිද? ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. අරකම තිබුණොත් කමන්නේ නැහැ. මම දැන් මට මතක නැහැ ඉස්සර අරක දැම්මේ මොකක්ද කියලා. මොකක් හරි හරි. ඒ probe එක මේකම පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට ඕන එකක් දෙන්න පුළුවන්. මම මෙතන මුකුත් දෙන්න යන්නේ නැහැ. මම මේ ක්ලාස් එක ෂෙඩියුල් එකේ වුවහම WhatsApp group එකේ මේ තව link එකක් දැම්මා අර Azure student එක හදාගන්න මේ free හදාගන්න link එක. එකෙන් ගිහලා හදාගන්න එක හැබැයි ඩොලර් 100 හම්බෙන්නේ. මේ තියෙන්නේ. මට පේනවනේ දැන් rules දෙකක් තියෙනවා. මේ මේ දිරවොත් 1 එකට යවන්න මේක આવොත් දෙවෙනි pool එකට යවන්න.
මෙතන මේ ප්‍රොටෝකෝල් දැන් අපි තුමු මේ 89.44 කියලා මේ දෙක මේකෙත් 89.44 වුණාට ප්‍රශ්නයක් නැහැ මොකද මේක යන්නේ පූල් දෙකකට හරි right හෙල්ත් ප්‍රෝබ් එක ගැන කිව්වොත් එimhe හෙල්ත් ප්‍රෝබ් එකක් තියෙන්නේ හෙල්ත් ප්‍රෝබ් එකක් තියෙන්නේ මම ආපහු ස්ලයිඩ් එකට ගිහලා පෙන්නන්නම් හෙල්ත් ප්‍රෝබ් එකක් අපි සාමාන්‍යයෙන් තියෙන්නේ මෙතන අපි හෙල්ත් ප්‍රෝබ් එකක් හදනවා මේ හෙල්ත් ප්‍රෝබ් එකක් හදුවහම මෙයා කරන්නේ මේ බෑක් එන්ඩ් පූල් එක තමයි ඒක කරන්නේ අපි හෙල්ත් ප්‍රෝබ් එකෙන් කරන්නේ මෙයා හැමතිස්සෙම මේගොල්ලන්ට පින් කරලා නැත්නම් ප්‍රෝබ් කරලා බලනවා මේගොල්ලෝ ඇක්ටිව්ද කියලා හෙල්ත් ප්‍රෝබ් එකෙත් දෙකක් තියෙනවා එකක් තමයි ලයිව් එක අනිත් එක තව මොකක් හරි නමක් කියනවනේ මතක නැහැ හරි එතකොට එතෙන්දී එයා බලනවා එකක් මැෂින් එක අප්ද නැද්ද කියන එකක් බලනවා අනිත් එක මැෂින් එකෙන් සර්විස් එක දෙනවද නැද්ද කියලා ඒ කියන්නේ මැෂින් එක අප් එකේ තියෙනවද නැද්ද කියලා බලන එක එකක් මැෂින් එක ඇතුළේ රන් වෙන සර්විස් එක නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එක රන් වෙනවද කියන තව ප්‍රෝබ් එකක්. එතකොට අපිට විදිහට ප්‍රෝබ් සෙට් කරන්න පුළුවන්. හරි. එතකොට බැලලා හරි මේ මොකක් හරි රීසියෙන් එකකින් ප්‍රෝබ් එක ඒ කියන්නේ මේ හැමතිස්සෙම මේ ලෝඩ් බැලන්ස් එකට කියනවා මේ තුනම අප් ඇන්ඩ් රනින් කියලා. හරි. ඒ කියන්නේ බැලලා හරි අපි තුමු මේ එන ට්‍රැෆික් එක මොකක් හරි මේ මේක වැඩ කරන්නේ නැහැ කියලා. මොකක් හරි ඒකට එක්කෝ VM එක වැඩ කරන්නේ නැහැ නැත්නම් මේකේ සර්විස් එක දුවන්නේ නැහැ. එතකොට අපි හෙල්ත් ප්‍රෝබ් එක මෙතන කන්ෆිග් කරලා නැත්නම් මේ එන ට්‍රැෆික් එක මෙතනට ගිහිල්ලා මෙයාව හැලෙනවා ඩ්‍රොප් වෙනවා ඩ්‍රොප් වෙනගෙන එක්කෝ මේ යූසර් මේ සර්විස් එක එන්නේ නැහැ මොකද මෙයා මෙතන බලනවා ගිහිල්ලා එක්කෝ මේ VM එක මෙතන ඩවුන් එහෙම නැත්නම් මේ VM එකේ වෙබ් සර්විස් එක වැඩ කරන්නේ නැහැ හරි එතකොට මේ යූසර්ට මේ සර්විස් එක නැහැ හරි එතකොට ඒකතන ප්‍රශ්නයනේ එතකොට හරි ඒක හින්දා අපි load balance එකේ health probe එකක් set කරලා තිබ්බහම මෙයා හැමතිස්සෙම මේක බලලා අපිට පුළුවන් health probe එකෙන් මෙයා මේ දෙකම check කළාන් පස්සේ මෙයා identify කළොත් මේ මෙයා තවදුරටත් නැහැ කියලා මෙයා කරන්න වැඩේ මෙතනින් එන traffic එක මේ පැත්තට තවදුරටත් යවන්නේ නැහැ මෙතනින් කරන්නේ එයා යවන traffic එක මේ දෙකට විතරයි අතන මේ වගේ service down එකක් කාටවත් users වලට experience කරන්න වෙන්නේ නැහැ health probe තියෙද්දි ඒක තමයි health probe එකක් කරන්නේ හරි එයාව automatically මේ pool එකෙන් temporarily isolate කරනවා මේ VM එක health probe එකෙන් පැහැදිලිද හරි ඒක තමයි අපි health probe සාමාන්‍යයෙන් config අනිවාර්යෙන් health probe කියන එක config කරනවා ඒක අපිට ඒකට අමතරව අපිට health probe එකක් තිබ්බහම මේක alert කරනවා alert කළාම අපිට හොයාගන්න පුළුවන් මොකක් හරි මේ back end එකේ මොකක් හරි machine එක service availability එක නැත්නම් අපිට ඒකෙන් identify කරන්න පුළුවන් ඒතර අපිට අග්ගාලා proactively ඒව හදන්න පුළුවන් හරි මේ එකයි health probe එකේ තියෙන වටිනාකම right හරි load balancing පැහැදිලිනේ ඒක ලොකු දෙයක් නෑ ඇත්තටම මේකේ තව දේවල් තියෙන ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ගිහිල්ලා මේකේ මෙතන back end pool එක ඇත්තටම දැන් මේ pools වලට ගිහලා මම මෙතන pool එක හැදුවා විතරයි මේකට target set කරන්න ඕනේ back end එකට ගිහිල්ලා මෙතන back end මේකට add කරන්න ඕනේ මේ pool එකට virtual machines හරි cool machines හරි IPs හරි ඒවා හදන්න ඕනේ ඉතින් මේ ඒක කරන්න වෙනවා මම මැෂින්ස් නැතිනම් මට ඕක වෙනවා දැන් ඇප්ලිකේෂන් ගේට් එක කරද්දි ඒ ප්‍රශ්නේ වෙනවා හරි එහෙනම් අපි විනාඩි 2ක් ඉඳලා විනාඩි 2කින් අනිත් එකට මූව් වෙමු ඇප්ලිකේෂන් ගේට් එකට හරි විනාඩියක් ඕනේද මෙහෙම යක් එතකොට මේ ඉවර කරගත්තා නේ මම ඇප්ලිකේෂන් ගේට්වේ එකේයි මේකෙයි බෑක් එන්ඩ් පූල් ඇඩ් කරලා වෙනමම වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරන්න මම කවුද දන්නේ නැහැ එතකොට අර ඒකේ තව පෙන්වන්න ඕන දෙයක් තියෙනවා අර ගාන්ට කනෙක්ෂන් එකක් ගිහලා VM එකට ගිහලා එතන සර්විස් එක වෙබ් සර්වර් එක වැඩ කරන විදිය ඒකට පෙන්න ගන්න විදිහක් නැහැ පැට්‍රිකල් එකේ ආද මේ VMs නැති හින්දා මම VMs ටික හදලා ඒක වෙනමම වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරන්න මේක හරියට වැඩ කරන විදිය හරි මම දැන් කන්සෙප්ට් එක කියලා දෙන්න කොහොමද මේක වෙන්නේ කියන එක හරි අපි ස්ලයිඩ් එකේ යන් ඇප්ලිකේෂන් ගේට් එකට හරි සේම් තින් වගේ නේද පෙන්නේ ඇප්ලිකේෂන් ගේට් එකෙත් හරි මොකද එකම කන්සෙප්ට් එක ඉගෙන ගන්න තියෙන්නේ load balancing concept එක හැබැයි පොඩ්ඩක් වෙනස් හැබැයි එකම විදිහට තියෙන්නේ application gate එක ගොඩක් කරලා කියන්නේ එකම දේ තමයි අපිට එතෙන්දී intercept නැත්තම් load balance කරන web traffic එක HTTPS traffic එක තමයි තියෙන්නේ වෙන traffic බෑ එතකොට
මෙතෙන්දී වෙබ් ඇප් රික්වෙස්ට් තමයි මැනේජ් කරන්නේ. එතකොට ඒක ඉන්ටර්නෙට් එක කියන්නේ බ්‍රවුසර් එකකින් එන එක ඇප්ලිකේෂන් ගේට්වේ එකේට හිට් වෙලා එතනින් අපි සෙට් කරන HTTP and HTTPS කියන listeners නැත්තම් ඒ rules set එක සහ ඒ ටික මේ හිට් වෙලා එතනින් challenge වෙලා එතන එන definitions එක තමයි back end එකේ pool එකට ඒවා යන්නේ. එතකොට back end එකේ pool එක ගත්තොත් දැන් VMs තියෙන්න පුළුවන්, virtual machine scale sets විදිහට තියෙන්න පුළුවන්, නැත්තම් on premise servers විදිහට තියෙන්න පුළුවන්. හරි අපි ටික බලමු මොකක්ද කියලා. දැන් web servers can be Azure virtual machines, Azure virtual machine scale sets, Azure app services. App services පුළුවන් ඈ. App service පැත්තට අපිට යවන්න පුළුවන්. And even on premise servers. මේ back end pool එක. හරි. අපි ගත්තොත් එහෙම අපිට තව අර determine application gateway routing. ඒ කියන්නේ routing වලදී අපිට පුළුවන් application එකේ මේ විදිහට routing set කරන්න. එකක් තමයි ඔයාලා පේනවා මෙතන application gateway එක ඇත්තටම වැඩ කරන්නේ layer 7 load balancer එකක් විදිහට. හරි. ඒතර සෑහෙන දේවල් ටිකක් එකේ කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන ඔප්ෂන් දෙකක් තියෙන අපිට මැද්දේදී කන්ෆිගර් කරන්න path based routing ද multiple site routing ද කියන එක. එතකොට මේ application gateway එකක් අපිට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ concept දෙකටම. ඒ කියන්නේ අපි ක්‍රියාව තියෙනවා එක වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ අපිට පුළුවන් දැන් අපි හිතමු ලොකු huge website එකයි. huge web service එකක්. එතකොට අපිට එන traffic එක අපිට ඕනේ distribute කරන්න image හොයාගෙන එනවා නම් ඒ website එකේ අපි දැන් image එකක් අපි මොනවා ක්ලික් කරනවා නම් ඒ අපේ traffic එක යන්න ඕනේ. දැන් මම image එක මොන හරි බලනවා නම් ඒ image එක යන්න ඕනේ image save කරලා තියෙන pool එකට, back end pool එකට. එහෙම set කරන්න පුළුවන්. වීඩියෝ එකක් බලනවා නම් වීඩියෝ. මොකද ඒක අර load එක නැත්තම් ඒ service එක hang නොවි හරි විදිහට යන්න ඕනේ. ඒ විදිහට distribute කරලා තියෙනවා. අපි හිතමු දැන් document එකක් මොකක් හරි access කරනවා නම් තව pool එකක් තියෙන්න පුළුවන්. තව වෙන හරි තව service එකක් access කරනවා නම් මේක හරහා ගිහලා තව pool එකක් තියෙන්න පුළුවන්. හරි. ඒ විදිහට හදන්න පුළුවන් අපිට. මේ example එකේ තියෙන image and videos කියන path දෙක විතරයි. පැහැදිලිද? එතකොට තනි domain name එකක්, තනි application එකේ www.contoso.com එක ගහුවා. ඒක තියෙන contoso.com වල තියෙන service එක තමයි මේ කියන්නේ. multiple site කියලා කියන්නේ අපිට application gateway එකක් පාවිච්චි කරන්න පුළුවන් domain names නැත්නම් website එකකට වැඩි ප්‍රමාණයක් අපිට manage කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන දෙකක් තියෙනවා. website දෙකක් තියෙනවා, web services. එතකොට ඒකේ මේ අපිට පුළුවන් මල්ටිපල් සයිට් සෙට් කළොත් එහෙම මේකට මේ සයිට් එකට එනව ටික මෙන්න මේ පැත්තෙන් ගිහලා මේ පූල් එකට යවන්නත් මේකෙන් එනව ටික මේ පැත්තේ පූල් එකට යන්නත් හදන්න පුළුවන්. හරි. එතකොට ඇප්ලිකේෂන් ගේට්වේ කියන එක ඔයගොල්ලන්ට පේනවා සෑහෙන පොඩ්ඩක් next level එකේ තියෙන එකක් නේ. ඒ කියන්නේ එකම දේ මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට web traffic එකට විතරයි. හරි. අර load balance එක වගේ හැම එකකටම බෑ. ඒතර web traffic විතරයි මේ as ගොඩක් කරලා ඕන වෙන්නේ ඒ වගේනේ නේ. ඉතින් application gateway එකක් තියෙන එකේ වාසිය එකයි. එතකොට මේ back end pools Azure වල තියෙන්නත් පුළුවන්, AWS වල තියෙන්නත් පුළුවන්, on premise තියෙන්නත් පුළුවන්. හරි? කොහෙද වුණත් ප්‍රශ්නයක් නැහැ as long as අපි මේක හරියට path එක දෙනවා නම් කොහෙටද යන්න ඕනේ කියලා එච්චරයි. හරි ඒක අපි පෙන්නන්න තියෙන මට ඔයාලට config කරලා application gateway. හරි මම මේක යනවා මෙතනින් මම shortcut එක විදිහින්ද මම එකක් create කරනවා application gateway එක. දැන් මට කියන්න අපි ඉගෙන ගත්ත hub and spoke system එක. application gateways, load balancers ඒ වගේ දේවල් එද්දී මොන network එකකට සාමාන්‍යයෙන් ඉන්නේ hub and spoke system එකක මේවා place වෙන්නේ සාමාන්‍යයෙන් කොහෙද? දැන් කියන්න බලන්න. දැන් දැනගන්න ඕනවා. අපි කතා කරන්නේ hub and spoke system එක designing එක කොහොමද වෙන්න ඕනේ Azure network එකක කියලා. එතකොට අපි ඒ concept එකට යනවා නම් well architecture framework එකේ සාමාන්‍යයෙන් application gateways, load balancers හරි firewalls හරි VPN gateways වගේ එනවා නම් මොන network එකේද සාමාන්‍යයෙන් අපිව place කරන්නේ? idea ගන්න නැද කාටවත්? ඒ කියන්නේ මතක නැද්ද ඉගෙන ගත්තු ඒවා? nice. උත්තර ඕනේ.
ඔව් එතකොට සාමාන්‍යයෙන් අපි මම එදා මම කිව්වා ඔකෙදී සාමාන්‍ය නෙට්වර්ක් ඇප්ලයන්සස් ඒ වගේ ඒවා කොහෙද ප්ලේස් කරන්න සාමාන්‍ය බෙස්ට් ප්‍රැක්ටිස් එක කොහෙද හබ් ඇන්ඩ් ස්පෝක් සිස්ටම් එකක වර්චුවල් නෙට්වර්ක් සිස්ටම් එකක දැන් වැඩ කරන්නේ එහෙමනේ හබ් ඇන්ඩ් ස්පෝක් සාමාන්‍යයෙන් අපි එතකොට වර්චුවල් ඇප්ලයන්සස් අනමන කොහෙද දාන්නේ සාමාන්‍ය බෙස්ට් ප්‍රැක්ටිස් එක විදියට අපි මේ කතා කරනේවත් දාන්න තැනක් තියෙන්න ඕනේ ඒ කියන්නේ බෙස්ට් ප්‍රැක්ටිස් එක විදියට කොහෙද සාමාන්‍යයෙන් දාන්න රෙකමන්ඩ් කරන්න කියන එක මම අහන්නේ මතක නෑ වගේනේ අප රෙකෝඩින්ස් බලන්න වෙලා දැන් ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ හබ් එකේ තමයි දාන්න ඕනේ මේවා හරිද හබ් එකේ දාන්න කියන්නේ ඒක තමයි සෙන්ට්‍රලි මැනේජ් කරන තැන ට්‍රැෆික් එක අපි ස්පෝක් වෙයිනට් වලින් දැන් අපි හිතමු දැන් අපි හබ් එකේ තමයි ලෝඩ් බැලන්ස් එක හරි නැත්නම් අපේ ඇප්ලිකේෂන් ගේට් එක හරි දාන්නේ එළියෙන් එන ට්‍රැෆික් එක ওই දෙකට හිට් කරන්නේ හිට් කරලා ඊට පස්සේ අපිට පුළුවන් වෙයිනට් පියරින් හරහා ස්පෝක් සබ්නෙට් ස්පෝක් වීනෙට් තියාගන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ බෑක් එන්ඩ් මේක දැන් අපි මේ කරන බෑක් එන්ඩ් පූල් තියෙනවා. දැන් අපි වෙබ් ට්‍රැෆික් වෙබ් සර්විස් එකක් නම් බෑක් ඇප්ලිකේෂන් ගේට් එකේ අපිට සෙට් කරන නැත්නම් අපි මේ ලෝඩ් බැලන්ස් එක සෙට් කරපුවා අපි බෑක් එන්ඩ් පූල් තියෙනවානේ. බෑක් එන්ඩ් පූල් එකේ කියන්නේ අපේ වෙබ් සර්වර්ස් තියෙන්නේ. ඒතකොට ඒවා තියෙන එක වීනෙට් එක වෙන්න පුළුවන්. හබ් එක සෝරි එක ස්පෝක් වීනෙට් එක රිමෝට් වීනෙට් එක. හරි. මම ඒක ඇඳලා පෙන්නන්නම් කොහෙන. නෑ නෑ දැන් මෙහෙමයි. කෝ එකර මට මේක ගන්නකො. දැන් මේක තමයි හබ් වීනෙට් එක. මේක ස්පෝක් වීනෙට් එක. තව වීනෙට් එකක් තියෙන්න පුළුවන් SP2 කියලා මෙතන. මේවා වීනෙට් පියරින් වලින් මෙහෙම හබ් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර ලෝඩ් බැලන්ස් එක තියෙන හබ් එක ඇතුලේ. ඊට පස්සේ අපේ ඇප්ලිකේෂන් ගේට් එක තියෙන්නේ හබ් එක ඇතුලේ. ඒතර එළියෙන් එන ට්‍රැෆික් එක මෙතෙන්ට කනෙක්ට්ලා මේ පැත්තේ අපිට පූල් වලට යවන්න පුළුවන් මේ වීනෙට් පියරින් හරහා. ඒක තමයි මම ඇහුවේ. සාමාන්‍ය මේවා සෙට් මේවා දාන්නේ කොහෙද කියන එක. මේක තමයි බෙස්ට් ප්‍රැක්ටිස් එක. එතකොට අපි නෙට්වර්ක් ඇප්ලයන්සස් තියෙන හබ් එකක් ඇතුලේ තියෙන්න ඕනේ. මේ හබ් එක වීනෙට් එක ඇතුලේ තියෙන්න ඕනේ. අපිට බැක්කෙන් පූල් ඕන දිහාක සෙට් කරන්න පුළුවන්. බැක්කෙන් පූල් එක හබ් එකේ තියන්න ඕනේ නැහැ. බැක්කෙන් පූල් එක අපි කියන්නේ මම එදා කිව්වනේ සර්වර්ස් අපි තියන්නේ එක එක මේ හබ් එකේ නෙමෙයි. සර්වර්ස් අපි තියෙන වෙන වෙන වීනෙට් වල. උතර SP මේ ස්පෝක් 2 කියන වීනෙට් එකේ තියෙන්න පුළුවන් ඩේටාබේසස් ටික. එතකොට බැක්කෙන් පූල් එකක එක ඩේටාබේසස් ලෝඩ් බැලන්ස් එකේ. මෙතන වෙබ් ඇප්ස්. තව වීනෙට් එකක් තියෙන්න පුළුවන් ඒක පියරින් හර හබ් එකත් එක්ක කනෙක්ට්ලා තියෙනවා. මෙතන තියෙන්න පුළුවන් ඩොමේන් කන්ට්‍රෝලර්ස්. ඔතෙන්ටිකේට් වලට. හරි. තව එකක් තියෙන්න පුළුවන් මේ විදිහට. මොකක් හරි. තව ඇප්ලිකේෂන් එකක් මොකක් හරි. හරි. එතකොට මේ මෙයාගේ අපි තුමු මෙයාගේ ඇප්ලිකේෂන් 2 එකේ තියෙන ඩේටාබේසස් ටික මේකේ තමයි තියෙන්නේ කියලා. හරි. එතකොට මේ අපි ගත්තොත් එහෙම මේ අපි ඉන්ටර්නල් ලෝඩ් බැලන්ස් එකක් දානවා මෙතන. ඉන්ටර්නල් ලෝඩ් බැලන්ස් එකක් දාලා එළියෙන් එන ට්‍රැෆික් එක කෙලින් වෙනවා මෙතෙන්ට. මෙතනින් ඇවිල්ලා කියලා මේ පැත්තට සෙට් වෙනවා මේ පබ්ලික් මේ කියන්නේ ඒ පබ්ලික් ට්‍රැෆික් එක එතන ඇප්ලිකේෂන්ස් වලට ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්නල් ලෝඩ් බැලන්ස් එක හරහා බෑක් එන්ඩ් එකේ තියෙන ඩේටාබේස් වලට යනවා. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි යන්න ඕන ට්‍රැෆික් එක. සාමාන්‍යයෙන් එහෙම තමයි තියෙන්නේ. හරි. ඒකයි අර ඒ concept මේ ඔක්කොම දැන් එකට එකක් කනෙක්ට් වෙන්නේ මේ විදිහට. හරි. අර hub and spoke එක ඉස්සෙල්ලා මම කියලා දුන්නේ ඒකින්ද. දැන් මේ විදිහට අපි setup කරද්දී ඒවා කරන්න අපි 700 මේක තව ඉස්සරහට මේ ඉන්ඩීටර් එක තරම පැහැදිලි වෙච්ච නැතිව එතකොට ඔතෙන්දී ඕගොල්ලන්ට grab කරගන්න පුළුවන් මේ පැහැදිලි වෙච්ච නැති දැන්. හරි. ඒක අනිවාර්යෙන් ඔළුව තියාගන්න ඕනේ. හරි. ID එකක් ආවද? පොඩි හරි ID එකක් ආවද? උදාර පොඩි හරි ID එකක් ආවද දැන් කියලා දීපු එක. හරි. හරි. ඇප්ලිකේෂන් ගේට් එක අපි හදමු මේ රිසෝස් ගෲප් එක අරකම තෝරමු. හරි. ඇප් ගේට්වේ 1 කියලා මම හදනවා මෙතන.
මෙතන T එක තියෙනවා. මෙතන පුළුවන් අපිට ස්ටෑන්ඩඩ් සාමාන්‍යයෙන් මෙතන බේසික් ස්ටෑන්ඩඩ් WEF2 මේක ඉස්සර තිබුණා මේක මාගලක් වගේ 6ක් 7ක් විතර තිබුණා. ඇෂුවර් ප්‍රයිසින් කැල්කියුලේටර් එකක් ගත්තාම මේකේ තියෙන අය විදිහටම දැන් උනාට මෙතන තියෙන අපිට බේසික් and මේ දෙක විතරයි. බේසික් කියලා කියන්නේ ආයිද මං කිව්වනේ මොනවත්ක්වත්ම නැහැ. ඊට වඩා හොඳයි ඒක නදා ඉන්න එක. හරි. එතන සපෝට් කරන්නේ මේක විතරයි. හරි. අතට අපි V2 කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් V2 කියලා කියන්නේ ඇප්ලිකේෂන් ගේට්වේ V2 කියන එක විතරයි. ඒ කියන්නේ මෙතන සිකියුරිටි කොම්පොනන්ට් එකක් නැහැ. මට WEF එක ඕනනම් වෙබ් ඇප්ලිකේෂන් ෆයර්වෝල් එකත් එක්ක ඕනනම් දාන්න ඇප්ලිකේෂන් ගේට් එක WEF V2 කියන එක තෝරන්න වෙනවා. එතකොට තමයි අපිට අර සිකියුරිටි ෆීචර්ස් ටික එනේබල් වෙන්නේ මේකට. හරි. අපි ඒක ඊළඟට පාරයන් මම දැනට යනවා ස්ටෑන්ඩඩ් V2 කියලා කියන්නේ ඇප්ලිකේෂන් ගේට්වේ V2 එක විතරයි. ඔටෝ ස්කේලින් මම එනේබල් කරනවා. ඔටෝ ස්කේලින් කියලා කියන්නේ මේක ඇප්ලිකේෂන් ගේට් එකකටත් වෙබ් ට්‍රැෆික් එක හැන්ඩල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔක්කොම තනි තැනකට හිට වෙන්නේ එළියෙන් එන ට්‍රැෆික් එක ඇප්ලිකේෂන් ගේට් එකකට තමයි හිට වෙන්නේ. එතකොට එතෙන්දී එළියෙන් අපි කෝටි ගාන ලක්ෂ කෝටි ගාණක් ආව කියලා මේ ට්‍රැෆික් එක අපි හිතමු DDoS attack අර මොකක් හරි එකක් එනවා. ඒ වගේ ආවහම අර denial service වගේ ආවහම පුළුවන් වෙනවා හැල් කරගන්න. දැන් ගොඩක් වෙලාවට සර්විස් ඩවුන් වෙන එකනේ. එතකොට මං කියන්නේ එහෙම attack යන ගොඩක් වෙලාවට දැන් අර ගොඩක් එම අපි හිතමු දැන් ඔය shopping cart system වල Black Friday වගේ එක පාර promotions වගේ යද්දි ඒතොර traffic එක යනවා වැඩි නේද? ඒ application වලතොර ඒක manage කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ auto scaling කියලා කියන්නේ අපි ඒක set කරලා තිබ්බහම මේකේ තියෙන අර මේ instance අපි ගත්තොත් එහෙම කියන්නේ මේ application firewall නැත්තම් sorry application gateways එකකට වැඩි ප්‍රමාණයක් මෙයා deploy කරනවා. count එක. හරි. එතකොට අපිට පුළුවන් minimum count එක 0 තියෙන maximum 10ක් යනකම් හදන්න පුළුවන්. එතකොට මේක යද්දිත් අපි අර ප්‍රයිස් සීඩලින් අපි දැනගන්න ඕනේ මේක එක වැඩි වෙන ගාණත් වැඩි වෙනවා. හරි අපිට මේක ඔටෝ ස්කේලින් තියන්න පුළුවන්. එතකොට අපි රෙකමෙන්ඩේෂන් එක තමයි ගොඩක් කාලවල මම කියන්නේ අර අපි දැනගන්න ඕනේ අපේ ඇප්ලිකේෂන් එකේ ඇක්සස් කරන්නේ කවුද? අපි ඇප්ලිකේෂන් ඩිප්ලොයි කළාම මේක හරහා ID එකක් තියෙන්න ඕනේ ඇප්ලිකේෂන් එකේ ඔඩියන්ස් එක කවුද? ට්‍රැෆික් එක කොයි වගේ වේද? ඒ අනුව මෙන්න මේ ඩිසිෂන් එක ගත්ත හැකි. ඔටෝ ස්කේලින් වලට යනවද නැද්ද කියන එක. හරි. මේක නෝ කියලා දුන්නොත් එහෙම ඉන්ස්ටන්ස් කවුන්ට් එක එයා අපිට ෆික්ස් ගණනක් දාන්න පුළුවන්. හරි ඔටෝ ස්කේලින් නෑ හැබැයි ෆික්ස් ගණනක් දාන්න පුළුවන්. ලක්ෂයක් ආවත් කෝටියක් ආවත් ට්‍රැෆික් එක කවුන්ට්ස් දෙකයි උපරිම දෙන්නේ. ඒ කියන්නේ මේ වෙබ් ඇප්ලිකේෂන් ෆයර්වෝල් sorry ඇප්ලිකේෂන් ගේට්වේස් දෙකයි තියෙන්නේ හැන්ඩල් කරන්න. එක කියන්නේ ට්‍රැෆික් එක 10 දෙනෙක් විතරක් ඇක්සස් කළත් ඒත් දෙකයි. එකක් නෙමෙයි කියන එක. එතකොට දැන් සාමාන්‍ය මෙතන මේ ඉන්ස්ටන්ස් කවුන්ට් එක දානවා කියන්නේ අපි හිතමු මේ ඇප්ලිකේෂන් එකට ඩොලර් 100ක් යනවනම් ඩොලර් 200ක් කවුන්ට් වෙනවා මෙතන. හරි? කවුන්ට් වැඩිනේ. එතකොට මේක ඩිසිෂන් එක ගන්න ඕන හරියට. සාමාන්‍ය මේ විදිහට අපි එකයි දාන්නේ ටෙස්ටිං. හරි මොකක් හරි එහෙම දානවා නම් සාමාන්‍ය ලංකාවේ ගොඩක් කම්පැනිස් වලට එහෙම දාද්දි එකක් වගේ තමයි දාන්නේ. හැබැයි ඉතින් මම කියන්නේ මෙන්න මේ විදිහට යන්න පුළුවන් හොඳයි ඇත්තටම. අපි දන්නේ නැහනේ කොයි වගේ එක හිට වෙයිද කියලා. ස්පෙෂලි දැන් ඔන්ලයින් දැන් ඒක ඩිපෙන්ඩ්ස් ඇත්තටම. ඒක ඩිපෙන්ඩ්ස් එක මමත් බලලා නැහැ. ඇති මේ ගාණක් කොච්චරද කියලා මම චෙක් කරන්නම් මේ මම බලලා නැත්තම් කොච්චර පුළුවන්ද කියලා මේ ඒගොල්ලෝ කියලා නැති. කොච්චර පුළුවන්ද කියලා. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා නේද ඇප්ලිකේෂන් කියන්නේ එන ට්‍රැෆික් එක ඒකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඒ ෆුට් ප්‍රින්ට් එකත් එක්ක. ට්‍රැෆික් එක අපිට හිතන්න බෑනේ කොයි වගේද මොන වගේ ලෙවල් එකකින්ද එන්නේ කියලා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. එන ට්‍රෙෂෝල්ඩ් එක ඒවත් එක්ක බලද්දි. ඉතින් හොඳම දේ තමයි ඒක මේක බලලා මේතර හදාගන්න එක මේ ස්කේලින් දෙන එක හොඳයි. ඊට පස්සේ අපිට IP address 4 නැත්තම් 6 දෙකම දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක තියෙන VNet එක මොකද්ද? හරි දැන් උතර මේ VNet එක අපි දාවත්තොත් මේ තමයි හබ් එක. හබ් එකේ තමයි මේක දාන්නේ. හරි. අපි හබ් එකට දැම්ම එක. ඊට පස්සේ අපි front end WEF එකේ කියන්නේ ඇප්ලිකේෂන් ගෙට් එකේ පබ්ලික් IP එක දැන් සෙට් කරන්න යන්නේ. පබ්ලික් IP එළියෙන් එන ට්‍රැෆික් එක. හරි. එළියෙන් එන්නේ කොහොමද? ඊට පස්සේ අපි මම මේක ලෝඩ් බෑලන්ස් එක දාලා තියෙන්නේ. අපි හදමු. අපි කරන්නේ නැහනේ. අපි අලුත් එකක් ක්‍රියේට් කරමු. app gateway pip කියලා.
හරි පබ්ලික් IP එකක් දැම්මා දැන් මෙතන අපිට මේ බෑක් එන්ඩ් එක පස්සේ හදන්න පුළුවන් ඈ ඕන වෙලාවක මේ දැන් හදන්න පුළුවන් හරි අපි එක පස්සේ හදමු දැන් මම මේක බෑක් එන්ඩ් එක දෙන්නේ නැද්ද we need to be at least one valid back end හරි එකක් කියලානවා පූල් එකට පස්සේ එඩ් කරමු මේවා ටික දැන්ට හදලා back end 1 කියලා හදමුකෝ අපිට පුළුවන් මෙතන මේක තමයි කම්පියුටර් back add back end pool without targets හරි මේක yes කියලා දෙමු එතකොට targets නැතුව අපිට back end pool එක හදන්න targets එක පස්සේ add කරනවා targets කියලා කියන්නේ VMs ටිකයි back end pool එක ඇතුළේ තියෙන අපි next යනවා දැන් ඔයාලට පේනවා මෙතන front end එක හරි back end එක හරි දැන් තියෙන්නේ මැද්ද rules ටික හදන්න මේ පැත්තේ දැන් යන traffic එක මෙතෙන්ට හිටලා rules ටිකට ඇවිල්ලා rules ටිකේ ඒ ටිකේ වැදිලා ඒ ටිකෙන් ෆිල්ටර් වෙලා තමයි back end pool එකට යන්නේ හරි එහෙම තමයි මේ path එක පෙන්නලා තියෙන්නේ අපි දැන් front end type එක හදුවා back end pool එකක් හදුවා දැන් routing rules හදන්න ඕනේ හරි දැන් routing rules හදන්න යද්දි මෙතන පොඩ්ඩක් එන confusion එකක් මේ එක එක දේවල් තියෙනවා හදන්න හරි දැන් මේක rule එක හදන්න ඕනේ මම හදනවා rule 1 කියලා rule 1 හදලා මෙතන priority එකක් දෙන්න ඕනේ හරි දැන් අර firewall rules වගේ තමයි හරි priority order එකක් දෙන්න ඕනේ මම දැන් rule එක හදනවා මෙතන priority මම 1000 දෙනවා හරි මං කිව්වනේ 1000 දෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඇයි 10 නැත්තම් 100 නැතුව එක නැතුව 1000 දෙන්න කියන එක දැන් දන්නවා ඇයි කියලා අහන්න ඕනේ නැහැ හරි මොකද එහෙම දුන්නාම මට මේ විදිහට පල්ලෙහා හරි උඩ හරියව දාන්න ලේසි ඉම්පෝර්ටන්ස් එක අනුව ඊට පස්සේ මම ලිස්න එකක් හදනවා ලිස්න රූල් එකක් හදනවා ලිස්න L1 කියලා අදලා එළියෙන් ඉඳන් එන එක ඩිටෙක්ට් කරන එක එතකොට මෙතන තියෙනවා public IPv4 එකකින් එන එකක් අහගෙන ඉන්න කියලා තියෙන්නේ ප්‍රොටෝකෝල් එක HTTP ද HTTPS කියලා අහනවා දැන් මම මෙතන HTTP කියලා දාලා තියෙන HTTPS කියලා දැම්මොත් එහෙම S එක අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ සර්ටිෆිකේට් එකක් එක්ක public certificate එකක් එක්ක වැඩ කරන්නේ එතකොට අපි ගාව සර්ටිෆිකේට් එකක් තියෙනවා අපිට ඕන සර්ටිෆිකේට් එකක් දාන්න එතකොට ඒකත් එක්ක බයින්ඩ්ලා තමයි ඒක ලිසන් කරගෙන ඉන්නේ දැන් අපි ගාව සර්ටිෆිකේට් net එකක් නැති හින්දා මම HTTP දාන එතකොට ප්‍රොටෝකෝල් එක පෝට් එක පාවිච්චි කරන්නේ S80 හරි මෙන්න මෙතන යනවා බේසික් ද මල්ටි සයිට් අර අපි මේ මම කිව්වේ මල්ටි සයිට් කියන එක හරි අපි මල්ටි සයිට් කිව්වොත් එහම මේ ඩොමේන් නේම් දෙකක් දාලා සෙට් මේවා දාලා යවන්න ඕන හරි මේ විදිහට අපි දැන් බේසික් දාමු ඕනනම් අපිට පුළුවන් මෙතන අර සර්විස් නැතිලාට මෙන්න මේ වගේ URL දෙකක් දාන්න ගේට්වේ එකට මේක එන්න ඕන බෑඩ් ගේට්වේ එකට පොබින් එකට මෙන්න මේ විදිහට තව ස්ටේටස් කෝඩ් අපිට දාන්න පුළුවන් මෙතනින් දාලා මෙතන ඇඩ් කරන්න කලින් මෙන්න මෙතන back end target එකට තව ටැබ් එකක් තියෙනවා ඒකට ගිහිල්ලා අපි මෙතන back end pool එක define කරන්න ඕනේ ඊට පස්සේ මෙතන තව redirection කියලා එකක් තියෙනවා අර මම කිව්වා වගේ අර අපිට පුළුවන් මේක redirect කරන්න මේකට එන traffic එක කෙලින්ම back end pool එකට යවන්න නැතුව අර කිව්වා වගේ මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා permanent temporary found see other කියලා temporarily මේක යවන්න අරහෙට කියලා. ඒ කියන්නේ සමහරට maintenance වලදී මේ වගේ දේවල් වලට මේක අපිට use කරන්න පුළුවන්. see other කියලා දැම්මොත් එහෙම ඒක අපි මෙතන values දාන්න ඕනේ value එක දාතම මෙතන දාන්න ඕනේ. හරි. මේ කො found backend pool කියන එක select කරමු. එතන backend pool එක අපි දෙනවා backend 1 කියන එක backend targets අපිට add කරන්න පුළුවන්. මෙතනදී add කරන්න යන්නේ නැහැ. මම මෙතන backend settings දාන්න ඕනේ. backend settings මම මෙතන දාන්න නැති හින්දා මම දැනට new එකක් හදනවා. හදලා backend settings හදනවා මෙතන settings 1 කියලා එකක් set 1 එතන මට පුළුවන් මේ දෙකෙන් එකක් තෝරගන්න මේක තෝරුව ගමන් මම සර්ටිෆිකේට් එකක් දෙන්න ඕනේ හරි මෙතන තමයි ඔය තියෙන connection training cookie based affinity dedicated backend connections ඒ වගේ දැන් අර cookie based affinity එක තමයි මම අර කිව්වා අර මේ session persistence වගේම similar එකක් හරි connection trainings කියලා කියන්නේ අර මම කිව්වා වගේ අර මේ service available නැත්තම් මේක මේ backend එකෙන් එක අයින් කරලා දාන එක හරි time mode එක අපිට set කරන්න පුළුවන් 20 seconds වල මේක තමයි සාමාන්‍යයෙන් default value එක හරි මේ ටික මෙහෙම තියෙද්දි මම add කරනවා මේක add කරලා ඊට පස්සේ මෙතන පුළුවන් මට දැන් අපි path base නේ තෝරගත්තේ domain base නෙමෙයි path base එක මට path add කරන්න පුළුවන් මෙතන add multiple targets to create a path based rule කියලා මෙතන තියෙනවා අර මම කිව්වේ image and videos කියන කතන්දරේ මෙතන set කරන්න පුළුවන් මම මෙතන set කරන්නේ නැහැ මොකද අර මගේ VMs ටික නැති හින්දා මම මේක දැන් cancel කරලා
නිකම් මෙතන මම එක ඕකේ කළා දෙනවා. ඒතකොට routing rule එක අපි එකක් හැදුවා. ඔය එක rule එකක් හැදුවේ. ඒ වගේ ඕන තරම් ප්‍රමාණයක් rules මෙහෙම පාලලා බලලා හදාගෙන යන්න පුළුවන්. public IPs දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ back end pool දාගෙන යන්න පුළුවන්. ඒතකොට මේ දාන ඒවා අපිට Tamanට කැමති විදිහකට manage කරන්න පුළුවන්. මේ IP එකෙන් આવොත් මෙන්න මේ rule එක set කරලා මෙන්න මේ back end pool එකට යවන්න. නැත්නම් මේ IP එකෙන් આવොත් එම same rule එක set කරලා multiple back end pools වලට ඒ වගේ හදන්න පුළුවන්. හරි. ඉතින් ඒක අර මේක කාලයක් කරද්දි තමන් අර තියෙන ඩිපෙන්ඩ් කියන්නේ රික්වයර්මන්ට් එක මත අපිට මැනේජ් කරන්න පුළුවන්. මේකේ ගොඩාක් ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් ගේට්වේ එකේ. හරි. tags create. හරි. දැන් ගේට් එක මම ක්‍රියේට් කරනවා. මේක පොඩි ලක්ෂයයි maybe ගේට් එක ක්‍රියේට් වෙන්න අයිඩියා එක දෙන්න ඕනේ ඔයගලන්ට. මේක කොහොමද මේ ගේට් එකක් කියන්නේ මොකක්ද? මේක වැඩ කරන්නේ කොහොමද? මේක ක්‍රියේට් කරන්නේ කොහොමද? ක්‍රියේට් කරන්න යද්දී අපි මොනවද දැනගන්න ඕනේ කියන එක. හරි. මේක පැහැදිලිද? මේ කියපු දේවල් ටික. පැහැදිලි නැත්නම් මට කියන්න ආපහු මුලින්දන් කියන්න. මම මේකේ අර බෑක් එන්ඩ් එකට VMs ටික දාලා බෑක් එන්ඩ් pool එක ඇඩ් කරලා අර path base යන ටික මම වීඩියෝ එකක් කරලා හදලා දාමු අප්ලෝඩ් කරන්නම් මේ මේලා මග VMs ටිකක් නැහැ මේ VM එක දාලා. හරි ඒක නමර පෙන්නන්න විදිහක් නැහැ. මේ සාමාන්‍ය මේ ගේට් එක ඇදින පොඩි ලාක් යනවා. පොඩි ලාක් කියන්නේ maybe 30 minutes වෙන්නත් පුළුවන්. මට මතක නැහැ last time කොච්චර ලාක් ගියාද කියලා. උදාර තේරිච්ච නැති මොන හරි තියනවද? සමීර කසුන් උදාර රාජපක්ෂ මේ මොන හරි තේරිච්ච නැති මොන හරි තියනවද? පැහැදිලි නැති තැන් හරි මේ මොකද්ද කියන්නේ? ආ නෑ ලෝඩ් බැලන්ස් එකට බෑ දාන්න. සර්ටිෆිකේට් එකක් දාන්න මේ මෙතන මම හිතන්නේ ඉන්න පොඩ්ඩක්. පොඩි මේක මේ මම හිතන්නේ මේක පර්මිෂන්ස් නැහැ මට අදන්න සබ්ස්ක්‍රිප්ෂන් එක පොඩ්ඩක් එක්ස්පයර් ලා මට පේන එක කේස් එක. the backend details request permission මේක සර්ටිෆිකේට් දාන්න තැනක් නැහැ කොහෙවත් මේ බලමු රූල් එකට ගිහිල්ලා මොකද මේ මෙතන එක layer 2 නේ වැඩ කරන්නේ load balance එක පොඩ්ඩක් ඉන්න අපරකින් මම පොඩ්ඩක් චෙක් කරනවා මම දන්නතරම එහෙම බෑ මං තියනවා මේ දාන්න ඔයගලන්ට මේ group එකේ හරි ආත් හොයන්නේ එහෙම දාන්න තැනක් තියනවද කියලා එහෙම දාන්න තැනක් එන්නේ නැහැ එහෙම එනවා නම් rules එක තමයි දාන්න තියෙන්නේ